නැයි ගෞරවනීය සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි තවත් බ්‍රහස්පතින්දාවක් නිසරණ වනේ දවස් සත්‍ය ධර්ම දේශනාව සඳහා එක් වෙන අවස්ථාවක්. ඉතින් සීලුම දෙනාය සඳහා tempත් වෙමු. tempත් වෙලා සාදුකාරය පවත්වමු. නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ යේසං ධම්මා සුප්පටිවිදිතා පරවාදේසු න මීයරේ තේ සම්බුද්ධා සම්මදඤ්ඤා චරන්ති විසමං සමන්ති තී. ගරුකටේතු ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි, අපි ගමනේ පසුගිය දවස් තිබිච්චේ චාරිකාවට කලින් විනිශ්චය කරගත්තා. ඊට පස්සේ සූත්‍රයක් වශයෙන් දේශනාවලිය නම් කරන්නේ ඒ වෙනුවට සංයුත්ත නිකායේ ආරම්භක පරිච්ඡේදයේ තියෙන සගතක වර්ගයේ දේවතා සංයුත්තේ දවසකට එක ගාතාව ගානේ හෝ නැත්නම් ඒකේ ගාථා පෙළ ගැස්විලා තියෙන ආකාරයට ධර්ම දේශනා පවත්වමු කියලා. යනු අපි මේ වටිනා ගාථා රත්නේ උද්දුත කරගත්තේ ඒ සංයුත්ත නිකායේ පොත් 6ක් තියෙනවා. 1 2 3 4 5 1 1 2 3 4 5 2 කියලා 5 1 5 2 කියලා ඉතින් 6ක් තියෙන නැත්නම් 5කට තමයි කඩලා තියෙන්නේ. ඒකේ පළවෙනිම පොතේ සගතක වර්ගයේ දේවතා සංයුත්තේ තියෙන ගාතාවක් අපපටි විදිත කියන්නේ ප්‍රතිවේද නොකරන ලද කියන අදහසයි සංගීතකාරක ස්වාමීන් වහන්සේලා මේ සූත්‍රයේ නම දීලා තියෙන්නේ. ඒකට හේතුව යේසං ධම්මා අපපටි විදිතා කියලා තමයි මේ දැන් අපි ඔය ඉදිරිපත් කරපු ගාතාවට ප්‍රශ්න ගාතාව ඉදිරිපත් වෙන්නේ. ඇත්තටම මේ ප්‍රශ්න ගාතාව ඉදිරිපත් වෙන්නේ දේවතාවික මාර්ගයෙන්. මේක සාමාන්‍යයෙන් සර්වචන් වහන්සේගේ දිනචරියාවේ මධ්‍යම රාත්‍රියට කිට්ටු වෙලා සිද්ධ වෙන දෙයක්. ඔක්කොම සාමාන්‍ය මිනිස්සු නිස්සද්ද වෙනකොට සර්වචන් වහන්සේ තමන්ගේ සිංහසෙයියාවෙන් ඇලවෙලා ඒ වෙලාවේ ඒ ප්‍රශ්න කරන තියෙන අපිට නිමිති ගෙනත් දෙන්න තියෙන ඒ දේවතාවෝ ඇවිල්ලා බුදුහාන්ගේ ප්‍රශ්න අහනවා. ඉතින් ආහන වෙලාවේදී බුදුහන්සේ ඒක අර ඉන්න ඉරියව්ව බාධා කරගන්න නැතුව පුළුවන් තරම් ඒ දේවතාවන්ගේ ප්‍රශ්න උත්තර දෙනවා. අනිත් අංගුණත් වෙලා ඇති. ඉතින් ඒ නිසා ඒව ඔක්කොම එකතු කරලා ආනන්ද ස්වාමීන් වහන්සේ දේවතා සංයුත්තේ කියලා ප්‍රශ්න අහලා තියෙනවා. ඒකෙන් ගොඩක් සගතකයි ගාථා වලින් අහන්නේ ප්‍රශ්නේ. ඒ නිසා මේකට සගතක වර්ගය කියලා තියෙනවා. නමුත් තියෙන්න පුළුවන් දේවතාවෝ ඇවිල්ලා ගාථා නැතුව ප්‍රශ්න අහන්නත් ඉඩ තියෙනවා. ඉතින් මේ වාගේ දේවතාවෙක් ඇවිල්ලා ගාතාවක් මාර්ගයෙන් සවැත් නුවර ජේතවනාරාමේ මධ්‍යම රාත්‍රියේ සර්වචන්නාංශකින් අසන ලද ප්‍රශ්නයක්. ප්‍රශ්න ගාතාව නෙවෙයි මම අද මුලින් උද්දුත කළේ උත්තර ගාතාව. නැත්නම් සර්වචන්නාංශ විසින් දේශනා කරලා ගාතාව. ඉතින් මේක හරි ලස්සනයි, ලය එකමයි. එකම වචන පාවිච්චි කරන්නේ. පොඩි දෙයක් එහෙම කළා සර්වචන්නාංශේ ප්‍රශ්නෙම උත්තර දෙනවා. ඉතින් කියනවා මේ විදිහට යමෙකුට හොඳට ප්‍රශ්නේ අවබෝධ කරලා ප්‍රශ්නෙම උත්තර දෙන්න එයා අනාගාමි වෙන්න ඕනේ කියලා මම ඒ බුරුමේදී කියව පොතක ලියලා තියෙනවා. අනිත් එකන ප්‍රශ්නේ පටලවා ගන්නවා. පටලවාගෙන අර මනුස්සයා දීපු ලනුව කනවා. ඒ ප්‍රශ්නේ හොඳට විස්තර කරපුවම උත්තරය ඇතුලේ. ඒ නිසා හොඳට ප්‍රශ්නේ අහුම්කම් දෙන්න ඕනේ. ඒක ඥානාරාම සෝහන්සේ මතක් කරේ කමඨාන් සූත්‍ර කරනකොට කියන දේ හොඳට අහගෙන ඉන්න එයාම උත්තරේ කියනවා. හැබැයි අර වලිගෙයි ඔළුවයි මාරු කරලා තියෙන්නේ. ඒක කාරවල දීපු ගමන් එයාට තේරෙනවා එයාගේම වචනේ වලින්ම උත්තර දෙන්නේ. වෙන වචන දාන්න මෙපා දාපු ගමන් ඒක දිගේ පටලවෙනවා. ඒකයි ඔය ගෙවල් වල දික්කසාද වෙන්නේ. ගෑණි ගහනවා ඒ විදිහටමයි ගහන්න ඕනේ. වෙන විදිහට ගහන්න යන්න එපා. වෙන ආයුධ ගන්නත් එපා. ඒකම අරන අනිත් පැත්ත අරලා දීපුවාම බබා බාර ගන්න එකයි තියෙන්නේ. ඉතින් මම මේ ගෑණිට කාලා පුරුදු වෙලා කියන එක නෙවෙයි. මම කරලා නැහැ. හම්බුරානම් ඔය ටික තමයි වෙන්නේ. හම්බුරානම් ඒක තමයි වෙන්නේ. ඒ ප්‍රශ්නේ එන තාලේ තේරුම් ගන්න නැතුව උත්තර දෙන්න හදනවා කියන එක ඔය පක්ෂේ දන්න එකක්. දේවතාවොත් දන්නවා, ගෑනුත් දන්නවා. ඒ නම් ඉවරයි. බුදුරජාණන්සේ එහෙම එකක් නැහැ. ප්‍රශ්නෙමයි උත්තරේ දෙන්නේ. ඉතින් ඒ නිසා මේ යේසන් ධම්මා අපපටි විද්‍යා කියලා ප්‍රශ්නේ අහන්නේ දේවතාවා. යමෙක් ධර්මේ මනාකොට සාකල්යේ කේවල පරිසුද්ධ වශයෙන් දන්නේ නැහැ කියන එක තමයි සෝයිස පරිවර්තනයේ සහ අපේ බුද්ධ ජයන්ති පරිවර්තනයේ තියෙන්නේ.
යමෙකුට ධර්මේ වැටහෙන්නේ නැහැ. ඉතින් අපි දන්නේ ඔය ත්‍රිපිටක ධර්මයේ කියලා අපි කියන්නේ. ඒ නැත්නම් 84000ක් ධර්ම. මෙතන ධම්ම කියලා කියන්නේ යමක් කියන එකයි. යමෙකුට තේනකොට යමක් හොඳට වැටහෙන්නේ නැත්නම් ඒ කියන්නේ නීතාර්ථ නීයාර්ථ කියන දෙක වැටහෙන්නේ නැහැ. අර්ථ ධම්ම කියන දෙක වැටහෙන්නේ නැහැ. මුනත වර්ථය අර්ථවත්නාකම සහ ඇතුලේ අර්ථය කියන එක තේරෙන්නේ නැහැ. ඉතින් ඔය තේරෙන මොනවද එකක්? ඉතින් ඒකට තමයි කතා කරන්නේ. ඒතකොට ප්‍රශ්නේ හරියට ඇහෙන්නෙත් නැහැ එක පැත්තකින්. අද දෙන උත්තරෙන් අලුත් ප්‍රශ්න ඇති කරනවා. ඒක තමයි අද බුද්ධ ආගම වෙලා තියෙන්නේ. එදා බුදුරජාණන් වහන්සේගේ ඒක තිබුණේ නැහැ. ඒකට තිබුණ හැම ප්‍රශ්නයක්ම එන්න ඇරලා හොයාගෙන ගියෙත් නැහැ. ඒකට ඒ මාර්ගයේම උත්තර දුන්නා. පිට දේවල් ගත්තෙත් නැහැ. ඉතින් ඒක මම හිතනවා මේ සූත්‍ර විග්‍රහ කරනකොට අපිට වැටහෙන්න ඕනේ. වැටුනොත් දේශනේ සාර්ථකයි. ඒව නැත්නම් අපි ඉතින් නැවත නැවත ඒක තේරුම් ගන්න ඕනේ. සගත වර්ගයේ වුණත්, දේවතා සංයුත්තේ වුණත්, වෙන සූත්‍රයක් වුණත් අපිට ප්‍රශ්නේ මතුවෙන්නේ උත්තරයක් දෙන්නයි. ප්‍රශ්නෙට කෙනෙලිකම් කරන්න එපා. හොඳට ප්‍රශ්න විග්‍රහ කරන්න. ප්‍රශ්න එලියා ගන්න. උත්තරේ එතන තියෙනවා. එතන යේසන් ධම්ම අපරිවිත පරවාදේසු නීයරේ. යම් කිසි කෙනෙකුට ඇතිදේ නැත්නම් යමක් වැටෙන්නේ නැත්නම් අපේ වචනින් කියන ලුණු මිරිස් කන මොලයක් නැත්නම් පරවාදේසු නීයරේ ඕනම කෙනෙකුගේ බයිලාවක් අහනවා. ඒ අනුව ආවල් එක පස්සේ යනවාද මේක හරිද මේක වැරදිද කියලා ආචහිටිය ගුණා බැඳා වගේ යනවා මිසක්කා කිසිසේත්ම ප්‍රත්‍යක්ෂණයක් වෙන්නේ නැහැ. ප්‍රත්‍යක්ෂණය ඇත්තෙත් නැහැ මේගොල්ලන්ගේ චරිතේ. ඒක නිසා කවුරු ඇවිල්ලා ලස්සනට කතා කරොත්, හයියෙන් කතා කරොත්, සුන්දර විදිහට කතා කරොත්, ඉංග්‍රීසි භාෂාවෙන් කතා කරොත්, කළුවමට වැඩිය සුදුවම තියෙනවනම් බුද්ධම විදිහට පිටිපස්සෙන් යනවා. ඉතින් මේකට කියනවා ප්‍රමාණකරණය කියලා. මේ ප්‍රමාණීකරණය වෙන්නේ රූපෙට. රූප ප්‍රමාණයට යන්නේ. ඒ නිසා ටෙලිවිෂන් ආවට පස්සේ බණ සම්පූර්ණයෙන් වෙනස්. ටෙලිවිෂන් එකේ ඉස්සෙල්ලා රේඩියෝ එකයි. රේඩියෝ එකේ ඉස්සෙල්ලා වෙන බණක්. රේඩියෝ බණ සම්පූර්ණයෙන් වෙනස් කරා. ඒක කිරුවේ වජිරාරාමී. ඒක කිරුවේ ධර්මපාලතුමා. ඒ නිසා ටෙලිවිෂන් ආවට පස්සේ වෙනම ගායකයෝ ටිකක් ඉන්නවා දැන්. වෙනම නළුවෝ ටිකක් ඉන්නවා. ඒගොල්ලන්ගේ පෙනුම තමයි කට්ටියට අවශ්‍ය කරන්නේ. එව්වයි ওই සාමාන්‍ය අසභ්‍ය රූප තියෙන මේ දෙකේම එකම ක්‍රමයකට තමයි ඇඩ්වර්ටයිස්මන්ට් එක යන්නේ. මේකප් එක තියෙනවා, ලස්සනට කතා කරනවා. එතන ධර්මයේ තියෙනවා කියලා හිතාන ඉන්නවා. එතන ධර්මයේ තියෙන කොට ක්‍රමයක් තමයි වික්ත ප්‍රතිබල කෙනා සාමාන්‍ය මිනිසුන්ගේ ප්‍රියමනාපයි. නමුත් මේ ප්‍රියමනාප භාවයට ඇති මේ සුන්දර පෙනුම විතරක් ගන්න එක තමයි ජනමාධ්‍ය කියන්නේ. ඊට පස්සේ එකක් තියෙනවා ගෝස ප්‍රමාණි. උගාක් ජනප්‍රිය වෙලා ආර්ය දක්ෂයි කියලා කිව්වොත් කතෝලික මුස්ලිම් මොනක් කමනේ බණ අහනවා. ඒ මොකද ගෝසාව ගිහිල්ලා දැන්. ඉතින් අපිත් ඒ රැළ පිටිපස්සේ යනවා. ඒ දෙකටම හේතුව රේඩියෝ එකයි ටෙලිවිෂන් එකයි. ඉස්සර එහෙම නෑනේ ආමුතු කෙනෙක් ගමෙන් ගමට යනවා. එදා හන්දාවට මඩුවට රැස් වෙලා බණ ටිකක් කියනවා. ඔගේ ගෝසාව එච්චර යන්නේ නැහැ. ඒ නිසා ආමුතුරන්ට දීර්ඝායුෂයි. අහන මනුස්සයත් ඒකටම සැපේලා පිළිවෙල වෙලා අහනවා. ඉතින් මේ අනක්‍රමයේට පරවාදේසු මීරේ. කවුද මොනවද කියන්නේ? හාව පිටිපස්සේ ගිය අහත කඩා වැටෙනවා කියපු හාව පිටිපස්සේ ගිය ගොන් රැළ වගේ සත්තු ටික වගේ ඔක්කොමලා ආව අහිංසකයිනේ. ඌ බොරු කියන්නේ නෑනේ. මේ දුවන සිවිල් හැටියට ඇත්තටමනේ දුවන්නේ කියලා ඔක්කොම කැලේ කඩන දුවනවා. අර සිංහාවලෝකනේ බල්ල කොහෙද යකෝ මොකද යකෝ කියලා අහන්න කාටවත් එහෙම මේ වික්ත බවක් ප්‍රතිබල බවක් ගාක් දුර්ලභ වෙච්ච සමාජයක් අද තියෙන විශේෂයෙන්ම මේ IT ටෙක්නොලොජි එක නිසා. මිනිස්සු ඔක්කොම පුම්බන රෝබෝලා වෙලා. එහෙම නැතුව මේ තමන්ගේම චර්යාවෙන් මේ අපදානීන සම්පායති කියලා තමන්ගේ චරිතයෙන් සපේලා කියන ගතිය දැන් වැදගත් නැහැ ජනමාධ්‍යයට. නමුත් මේ දේවතාවා මේක දැකලා තියෙනවා. මේ මිනිස්සුયો තමන්ට යමක් අවබෝධ කරගන්න බැන්න ලුණු මිරිස් කන තරම්වත් මොලයක් නැත්තම් මේ උගුණේ පස්සපත්ත තරම්වත් කල්පනා ශක්තිය නැත්නම් කියන එක්කන පිටිපස්සේ යනවා. ඉතින් ඒක ජනමාධ්‍ය කරන මිනිස්සු හොඳටම දන්නවා මොන කුණු වර්පේ හැටි 20 සැරයක් කිව්වොත් ඌක පිළිගන්න. ඒක කිව්වේ හිට්ලර්. එහෙම තමයි හිට්ලර් ජර්මනිය හැදුවේ. මොන කුණු වර්පේ කමන්නේ රාජ්‍ය නායකයා 3-4 සැරයක් 4 සැරයක් කියනකොට කනවා. ඒ තමයි ඇඩ්වර්ටයිස්මන්ට් කියලා කියන්නේ. මනස එක දේවල්ට ඇඩ්වර්ට් කරනවා. ඒක තමයි ලෝකයේද මොන බිස්නස් එකෙත් වැඩි මුදලක් වියදම් කරන්නේ. ඉතින් ඒකට මේ මිනිස්සු කන කෑම මේ ලෝකේ හැදිලා තියෙන මානසික රෝග වලින් කියතයි. කායික රෝග වලින් කියත ඔක්කොම කරලා තියෙන්නේ ඇඩ්වර්ටයිස්මන්ට් හරහා. අපි පරණ පුරුදු විදිහට කැලේ පස්සේ ගේ පිටිපස්සේ තියෙන කැලේට ගිහලා මොනවද කඩාන කාලා ජීවත් වෙනවා නම් මොනම ලෙඩක්වත් නැහැ. ඇඩ්වර්ටයිස්මන්ට් එකේ තියෙන අහවල් බේත හොඳයි මේක ෆෝමියුලා 1 මේක ෆෝමියුලා 2 මේක ෆෝමියුලා 3 කියලා දෙනවනම් උන්ගේ ෆෝමියුලා එක හරියනවා.
අපි කඹරනවා. ඉතින් නගරික ජීවත් වෙන්න වෙනවා නම් රාජධානික ජීවත් වෙන්න වෙනවා නම් නියංගමක ජීවත් වෙන්න වෙනවා නම් අපි කරන්නේ ඇඩ්වර්ටයිස්මන්ට් තමයි. ඉතින් ඒකට කියන්නේ පරවාදේසු මීයරි. ඕන කෙනෙකුට මෙයාව නාස්රණි දාගත්ත මීයරෙක් වගේ ඇදගෙන යන්න පුළුවන්. ඉතින් මේක පොදු මාතුකාවසෙන් තියලා සුත්තේ තේ නප බුද්ධන්ති කල්ලි බුදි නැගිටවන්න බෑ. ඒගොල්ලෝ ඉන්නේ මේ කාම භෝගයේ කාම සුඛයේ ඉඳුරම් පිනවීම කියන සම්පූර්ණ නිින්දේ ඉන්නේ. ඒගොල්ලන්ට එයින් එක චිත්තක්ෂණයකට සතිය පිහිටවන්න බෑ. එක චිත්තක්ෂණයකට හරි මේ ඉඳුරංගෙන් අයින් වෙලා අපිට එක මොහොතක් අපි සුපබුද්ධං කියන විදියට සතියට අවදි වෙන්න අප්‍රමාදයට අවදි වෙන්න බෑ. අපි මදයට පමාදයට ලක් වෙලා ඉන්නේ. ඉතින් ඒක හොඳටම පේනවා කැලේට වැඩිය ගමේ වැඩි, ගමේට වැඩිය නියංගමේ වැඩි, නියංගමේට වැඩිය අගනුවර වැඩි, අගනුවරට රාජධානි වල වැඩි. ඔය දිනුවයි සම්මත රටවල උදේ ඉඳලා හැන්ද වෙනකන් ඒ ඉඳුරම් පිනවීමටත් කාලෙ මදි. ඒගොල්ලන් කිව්වොත් එහෙම ඕකෙන් අපරාධේ මේ වයසට ගිහිල්ලා මරණ වෙලාවේ Tamande කියලා මොකක්වත් ඉතුරු වෙන්නේ නැහැ. ඉඳුරම් පිනවීම නම් බල්ල බුරුත් කරනවා. ඕකේ කෙරුවට කමක් නැහැ. දවසේ ටික වෙලාවක් පිබිදීම සඳහා අප්‍රමාදයේ සඳහා සතිමත් වීම සඳහා විනාඩි 5ක් ගන්න කියලා පුළුවන් වෙයිද මේ ජහමණයට තේරුම් කළ දෙන්න මහ ජනයාට කද්දාවත් බෑ. ඒගොල්ලෝ කොච්චර දෝ කියන විනාඩි 5ක් වෙන් කරන්න බෑ. මොකද අර ඉඳුරම් පිනවීමටත් පැය 24 මදි. ඉතින් ඒ වගේ වෙලාවක බුදුරජාණන් වහන්සේගේ කාර්යභාරය මොකක්ද? මේක කියලා දීලා කොහොම හරි අනේ මම් බුදු වුණා මට ගෞරවයක් ඇසේ විනාඩියක් හිටපන්කෝ මට ගෞරවයක් ඇසේ විනාඩි 5ක් හිටපන්ද එහෙම කියන්නේ නැහැ බුදුහාමුදුරුවෝ. අන්නේ බුදුහාමුදුරුවන්ගේ පණිවිඩයේ දෙව්වන්ට තමයි මේ දේවතාව අහන්නේ සුත්තේ තේ නප්ප බුද්ධන්ති ඒගොල්ලෝ තන්නේ කර නින්දක ඉන්නේ. රෑ ඉන්න නින්ද රෑ නින්ද කියනවා දවල් නින්ද දවල් නින්ද ඉන්න දවල්ට දකින්න හිනොට දවල් හීන කියනවා රෑ දකින්න හිනොට රෑ හීන කියනවා. ඉතින් මුළු දවස පුරාම හීනෙක ජීවත් වෙනවා. ඉතින් ඒගොල්ලෝ බුදි දන්නේ නැහැ. අන්නේ නේම නිදාගෙන ඉන්න අතරේ පළවෙනිම පිබිදිච්ච එක තමයි බුද්ධ කියලා කියන්නේ. ඒක ලස්සන වචනේ ප්‍රබුද්ධ. බුදුහාමර තමයි ඉස්සල්ලාම මේ කුකුල් පිටරේ කඩාගෙන ඊටව පැටි අනිත් ඔක්කොම තාම කට්ට ඇතුලේ ඉන්නේ. තාම ඉන්නේ නින්දේ. ඒ නිසා බුද්ධ ප්‍රබුද්ධ ඒකට තමයි අප්‍රමාද කියලා කියන්නේ. ඒක අනිත් පැත්ත ප්‍රමාදය මදය කාම සැපේ. එනතන් ඉඳුරම් පිනවීම. ඉතින් ওই දෙක අතරේ ගත කරන පිරිසක් තමයි යෝගාවචරය. ඉඳලා හිටලා දවසකට විනාඩි 5-10ක් සමානට සතිපත් වෙනවා. ඊටු විනාඩි 25යි නැත්නම් 23යි විනාඩි 50ක් විතර අසතියෙන් ගත කරනවා. කාමයේ ඉන්න බව දන්නවා. ඒක ගැන හරිය කනගාටු වෙනවා. මෙච්චරත් සිල් අරගෙන මෙච්චරත් සිල්සුතු මැද ඉඳගෙන මගේ හිත කොයි වෙලාවෙත් කාමයට තියෙන්නේ කියලා අර විනාඩියක් දෙකක් සතියේ ඉන්න ටිකෙට ලැබෙන සාපේක්ෂ දැනුමෙන් මෙයාට ලැබෙන ඒ අවබෝධයේ දුක පිළිස පිටව ගන්න. බලන්නකො මම ගොඩක් වෙලාට අසතියෙන් ඉන්නේ කියලා. හැබැයි යා දන්නේ මම මේ අසතියෙන් ඉන්න බව දන්නේවත් භාවනා මධ්‍යස්ථාන කියන නිසා. සතිය පිටවන්න උත්සාහ කරපු නිසා. සති කමඨාන තේරුම් ගත්ත නිසා කියන සැප හරි ජයක්ම යත්තන්ට නැහැ. ඒක ගොඩාක් කමඨාන් දීලා කමඨාන් සුද්ධ කරලා භාවනා කරවලා තේරුම් කරලා දෙන්න වෙනවා. ඕක මගේ මෝඩකම මෙච්චරයි. මම කොච්චර සුත්තේතේ තප්ප බුද්ධන්ති මම බුදියාගෙන ඉඳද්දිත් නැවිද්දවන අවදි කරගන්න බැරි තරම් නිින්දින් කියලා දන්න එක මොන තරම් ලාභයක්ද කියලා. හරි අමාරු පුත්තජනයට කියලා. එයා හිතන්නේ මගේ අසත්‍යමත් බව දැන ගැනීම කනගාටුවක් කියලා. අසත්‍යමත් බව දන්නෙත් නැත්නම් ප්‍රතිකර්ම කරන්න බෑ. ඒක දන්නවනම් ඒක නට බේත් අහන්න පටන් ගන්නවා. ඒත්තේ බෙහෙත තීත්තයි. ඒකත් නිකන් ඔපරේෂන් එකක් කරනවා වගේ දත් ගලවන්නේ. ඊට පස්සේ ඉන්ජෙක්ෂන් ගහලා ග්‍රස් ගහලා ආන්නේ වගේ වැඩක් තියෙනවා. මම වැඩි වෙලාවේ අසතියෙන් ඉන්නේ. හැබැයි මට ඉඳලා හිටලා සමහර පරියන්කවල සතිය පිහිටනවා වගේ කියන මේ සංසන්දනාත්මක දැනුම ඒකට කියනවා සාපේක්ෂතාවය කියලා. අන්නේ සාපේක්ෂතාවයේ තියෙන කෙනා ගොඩ ගන්න පුළුවන් අයක් ඉන්නවා. ගොඩ ගන්න බැරි කෙනෙක් ඉන්නවා. ගොඩ ගන්න පුළුවන් ඒ තමන්ගේ දුෂ්කරතාවයේ ලියලා කියන කෙනාට. මට මේ භාවනා කරනකොට සමාහලවට මගේ හිත පිහිටනවා තමයි සතියේ. මට ඒකේ ඉන්නකොට තියෙන හුඟක් වෙලාවට මගේ හිත ඇබ්බැහියට යන්නේ අසතියට. අන්නේ වෙලාවෙ මට අසහනෙ දැනෙනවා. අන්නේ වෙලාවෙ මට ආතතිය දැනෙනවා කියලා ලියන්න පුළුවන් නම් කාට හරි. නැත්තම් ලියනවා නම්
එයාට උත්තරයක් දෙනවා කියන එක අමාරු නෑ. කමඨාන් සුද්ධ කරනවා කියන අමාරු නෑ. සමහර වෙලෙක ලියෙයිත්තක් නෙවෙයි කියලා සලකනවා. ඉතින් ඒ කෙනාට ඒකට කර්මස්ථානාචාර්යවරු හිතලා උත්තර දෙන්න කිව්වොත් තන්නේ කර පටල වෙනවා. සමහරු හරියට ලියනවා හැබැයි භාවනා කරලා නෙවෙයි ලියන්නේ. පොත් බලලා. මේ ස්වාමීන් වහන්සේ සන්තෝෂෙන් මෙහෙමයි ලියන්න ඕනේ කියලා රචනයේ ලියනවා. හැබැයි භාවනා කරනකොට කරන්නේ පිටිපස්සට ඉඳගෙන ඔය මොකක් හරි පොතක් කියව ඉන්නවා. නැත්තම් නිදා ගන්නවා. රචනයේ ලස්සනට ලියනවා. හැරෙනකොට කීත හැකි එක. මේක ප්‍රබන්ධයක් කියලා. තව මාර්ගන භාවනා කරන්න නැත්නම් ලියන්නෙත් නැහැ. ඒගොල්ලෝ අපිට අදාළ නැහැ. මිසුගේ වලට වෙලාවෙ කීයක් හරි රැට කාලා බුදියා ගන්න. ඒගොල්ලෝ අපිට අදාළ නැහැ. මේ බණ කියන්නේ හෝ නැත්නම් කමඨහං සුද්ධ කිරීම කරන්නේ මේක ලියන්න දන්නේ නැති හෝ ලියන කෙනෙක් ඉන්නවනම් එයාට ඕක තමයි දරුවා කාගෙත් ඇති. අපි ඉන්නේ නින්දේ මේ වලින් වර අවදි වෙනවා. ඒ අවදි වෙච්ච වෙලාවට දකින්න දේ කනගාටුවට ගන්න එපා. පේන්නේ නම් අපේ තියෙන දුර්ලකම් තමයි. දුස්සීලකම තමයි. සමාහිත නැතිකම තමයි. නමුත් ඒක වුණත් දන්නේ ඔබ විනාඩියකට හරි අවදි වෙච්ච වෙලාවේ. අප්‍රමාද වෙච්ච වෙලාවේ. සත්‍යමත් වෙච්ච වෙලාවේ. ඒ නිසා සත්‍යමත් බව වඩන්න ඔය කරදරයකට ගන්න එපා. මේක හරි මම්ම දැකපු එක. මේක හරි මෙතනදීම දැකපු එක. මේක හරි මගේම දැකපු එක. මේ මම දැන් මෙතන කියන එකට අර්ථකථනයක් මම දෙන්නේ. මම දැන් මෙතන කියලා කියන්නේ බුදු වෙලා භාවනා කරනවා දකින්න එක නෙවෙයි. මම දැන් මෙතන වගේ කෙලෙසේ දකිනවා. මම දැන් මෙතන මට ඉරියව පවත්වන්න බැරි බව දකිනවා. මම දැන් මෙතන මගේ හිත පිට යන බව දකිනවා. ඉතින් ඒක වාර්තා කරන්න හරිම අමාරුයි. ඒ රචනා ශිල්පේ පුරුදු කරන්න. ඒකට ගොළු භාෂාවෙන් ගොළු නෙවෙයි විවහාර භාෂෙන් නිදාගෙන හිටියට ඇවිද්ද අවදි කරන්න අමාරු જાතියක් කියලා කියනවා. සුත්තේ තේන අප බුද්ධන්ති. ඒගොල්ල බුදි සුත්ත කියලා කියන්නේ බුදියාගෙන ඉන්නාට ජාගර කියලා කියන්නේ අවදි වෙනවට ගිය පාර සාකච්ඡා කරේ ජාගර සූත්‍රයේ ඒගොල්ල අවදි කරවන්න අමාරු. ඒගොල්ල කැමති නෑ ඉඩ අරින්න මට දකින්න මගේ හීනේ. ඒගොල්ල ඉච්චරයි බායිචු ආසනෙට ළමම් බුදි මාව නැගිටවන්න එපා. කිසි කෙනෙකුට අයිතියක් නෑ මාව නැගිටවන්න. ඉඩ අරින්න මට දකින්න මගේ හීනේ ඉච්චරයි මගේ බලාපොරොත්තුව. ඉතින් ඒක තමයි දරුවන්ට කියන්නේ මාව බුදිය ගත්තොත් මාව නැගිටවන්න එපා. මට මගේ ආතල් එකේ ඉන්න දෙන්න. මට මගේ සෝමියේ ඉන්න දෙන්න. ඉතින් ඒගොල්ලෝ වෙනම කාමර හදාන, ගෙවල් හදාන, ට්‍රිප් ගිහිල්ලා ඒකේ කට්ටියගේ ආතල් හදා ගන්නවා. හදාන කියනවා මේකට අත තියන්න එන්න එපයි කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ වාගේ පරහිතකාමී කෙනෙක් කවදාවත් අත තියන්නේ නැහැ. හැබැයි පෙනී හිටිනවා මොකක්වත් නැතුව මම මුළු දවසම අවදිින් ඉන්නේ. උඹලා ඔකට කොච්චර ව්‍යාපාර කරනවද? ඔය කිසිම ව්‍යාපාරයක් නැතුව මම බොහොම අවදිින් ඉන්නවා කියලා අර මිනිස්සු ඉඳලා හිටලා දකින්නවා. බීමර්සේ අපිටත් වැඩි ජොල්ලියේ ඉන්නවා. කිසිම දෙයක් වේදම් කරන්නේ නැහැ. ආර්ථිකව බොහොම දක්ෂ වැඩපිළිවෙල බුදුහාමර ගාව තියෙන්නේ. දේශපාලන වශයෙන් ඉතාම දක්ෂ වැඩපිළිවෙලක් තියෙන. සමාජික වශයෙන් ඉර හඳ බබලනවා වගේ බබලනවා. අර මිනිස්සු සැලසුම් කරලා ගෑණියෙකුත් අරගෙන, ගෙවලුත් හදාගෙන, කොම්පැනිත් දාගෙන බර වැඩ ඔක්කොම කරනවා. ඒකට තියෙනවා අපිත් සතුටක් විඳිනවා ලොකු සැලසුමකින්. අනේ මොකක්වත් නැතුව මේ සමහර ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඉන්නවා. ජොලියේ ඉන්නවා. ඊර්ෂ්‍යා කළ වැඩක් නැහැ නේද? කරලා බෑ. මොකද මේ කෙනා කාගේවත් දෙයක් කඩා වඩා ගන්න නෙවෙයි ඉන්නේ. අන්නේ પરම්පරාවේ මුලින් ඉන්නේ බුදුහාමුදුරුවෝ. බුදුජාන් වහන්සේ ගැන හරි කමන්නේ සතිය පිහිටවන කෙනාට බුදුහාමුදුරුවෝ කියනවා සුප්ප බුද්ධම් බබුජ්ජಂತಿ සදා ගෝතම ශාවකා. යම් කෙනෙක් නිතරම බුදුරජාණන් වහන්සේ ගුණ සිහි කරමින් බුද්ධානුස්සතිය එයා උදේ පාන්දර නැගිටින්නේ සුප්‍රබුද්ධව. නැගිටපු ගමන් බුදු ගුණේ පිළිගන්නේ සුප්ප බුද්ධම් පවිජ්ජಂತಿ සදා ගෝතම ශාවකා. ඒ කියන්නේ නිතරම බුද්ධානුස්සතිය හරි කායගත සතිය නැත්තම් ආනාපාන සතිය නැත්තම් බුද්ධානුස්සතිය හිටියත් අපි කියනවා ජාගත නිදි නෑ. ඉතින් යා නැගිටවන්න ඕනේ නැගිටලා ඉන්නේ. දැන් මේ దేవතාවා නැගිටපු කෙනෙක් නැද්ද කියලා කියන්න බෑ. හැබැයි ඉතින් මේ බණ අහලා බුදුහාමර පොඩ්ඩක් අවුස්සනවා. ස්වාමීන් වහන්සේ මේ ලෝකේ ඉන්න මිනිස්සු ධර්මයේ හෝ යමක් අවබෝධ කරගන්නේ නැහැ. ඒ අවබෝධ කරගත්තේ නැති කට්ටිය ඕන කෙනෙකුට නොමගරින්න පුළුවන්. ඒකයි මේ තාක්ෂණය මෙච්චර මිනිස්සු අහයලාගෙන කන්නේ. ඒකයි මේ බටහිර සංස්කෘතිය අපේ සංස්කෘතිය 100% හොඳ වෙලා තියෙද්දි 100% වනසෙව්වේ. අපේ මිනිස්සු ධර්මයේ දන්නේ නැති නිසා. ධර්මයේ දන්නේ නැත්තෙම නෑ. දන්න ටිකක් ඉන්නවා මතක තියාගන්න. එහෙම දන්න ටිකක් ඉන්නවා. ඒගොල්ලන්ට ඇස් දෙක තියෙනවා. නමුත් නැති කට්ටිය අන්ධ භූතව සුද්ධ ගහලත් ඉරුවේ අපිට එකමයි. අපිට විදේශ ආධාර දීලා කෙරුවෙත් එකමයි.
උන්ගේ සංස්කෘතියයි, උන්ගේ අධ්‍යාපනයයි, උන්ගේ බොන කන සිස්ටම් එකයි අපිට කියලා දුන්නා. ඉතින් අපේ තිබුණ පරණ ක්‍රම, වැඩි ක්‍රම, නොදියුණු ක්‍රම කියලා පැත්තකට දැම්මා. දැන් සුද්දා හීන් හැරි ඇවිල්ලා අපෙන් අර කහනවා. අපි අර අතාරපු ටික. ඔය සුද්දා මේ දවස්වල ඇවිල්ලා කරන්න මේකයි. මේ පැරණි ගමේ සිංහලයා කොහොමද සැපේ හිටියේ? වස්තු පරිභෝග විනාශ කරන්නේ නැතුව වැවයි දාගබයි හදාගෙන ගමයි පන්සලයි තියාගෙන කොහොමද හිටියේ? උන්ගේ ශ්‍රේෂ්ඨ ඩබල් මොළ තියෙන රත්තරන් මොළ තියෙන ආර්ථික විශේෂඥයින්ටවත් කරන්න බෑ. උන් කරපු සේරම දැන් කඩන්න වැටෙනවා. බටහිර ආර්ථික විද්‍යාව හොදපාළු වෙලා ගිහිල්ලා තියෙන්නේ. ඇමරිකන් ආර්ථික විද්‍යාවත් එහෙමයි. මුන් දැන් විකාර වෙලා ඉන්නේ. අපි ගැන ඊර්ෂ්‍යාවෙන් බලනවා මේ මොනවාක්වත් නැතුව මේ හරි ඉස්සර හිටියේ කාලකණි જાතියක් කියලා. ඔය නිකන් භාවනා කරලා කියලා මොනද කරනවා. බෝගහක් යට කියලා හැන්දේ ඔය කුටු කුටු කකා ඉන්නවා. මුන් කිසිම නිෂ්පාදනයක් කරන්න જાතියක් කියලා බැනපු එක දැන් පේනවා. බෝගහයට වෙනම ආකර්ෂණ ශක්තියක් තියනවලු. මෙන්න මීටර එක දාලා බලපුවා මේක මේ මිනිස්සු දන්නවා මේ ඊලන්දාරි ගිහලා බෝගහක් යටලා ඔය ඉඳගෙන ඉන්නවා. හොඳින් ඉන්නවා. ආරයක් ඔය හෙල්මට් දාගෙන නහයට එකක් දාගෙන කටට එකක් දාන බඩට එකක් දාන ඔක්කොම දාගෙනත් අසහනශීලී. ඉතින් එහෙව් જાතියක් නොමගරියයි කියන එක සහ ගහන අපරාධයක් කරේ. හැබැයි මම කියන්නේ ඒක එහෙම 100%ක් නොමගරින්න බෑ. ගියාට ඒ වෙච්ච වැරද්ද හදන්න බැරි වැරද්දක් නෙවෙයි. මොකද මේ දේවතාව ආපු පොත තියෙනවනේ අපි ගාව තාම. දේවතාව බුදුහාමුදුරන් කියනවා මෙන්න මෙහෙමයි සෝංශ වැඩේ. ඒතර බුදුරජාණන්සේ දීපු උත්තරය අපි ළඟ තියෙනවනේ. අපි බලන්නේ නැති එක වෙනම කතාවක්. අහන්නේ නැති එක වෙනම කතාවක්. අපි ආන්නේ බටහිර විද්‍යාඥයෝ කියන දේවල් විතරයි. ඒවා ඉංග්‍රීසියෙන් කියන දේවල් විතරයි. මොකද ඒවා ඉතින් කොහොමදත් ටිකක් වටිනකමක් පේන්න තියෙනවනේ. මේක තියෙන්නේ සුද්දට අල්ලන්න බැරි භාෂාවක්. සුද්ද අල්ලන්නේ පොසිටිව් ලැන්ග්වේජ් එකෙන්. මේක තියෙන්නේ නෙගටිව් ලැන්ග්වේජ් එකකින්. මේ ලැන්ග්වේජ් එක තියෙන්නේ ආසියාකරේ විතරයි. එතකොට කියනවා සුප්පබුද්ධං මේ සුත්තේ න පටිබුද්ධಂತಿ මේ කටේ නිදාගෙන ඉන්නේ ගොරෝගොරවා නැගිටිනවටත් කැමති නැහැ. ඒ කාම නින්දේ එහෙම නැත්තම් කියනනම් මේ sensuous pleasure නෙවෙයි sexual pleasure කියලා තමයි බටහිර මානසික විද්‍යාව කියන්නේ. නැත්නම් ඒක විග්‍රහ කරන බුදුරජාණන්සේගේ සයිකියාට්‍රි සයිකොලොජි ගැන කතා කරන බුදුහන්සේ sensuous pleasure ගැන කතා කරනවා. මේ ඉදurang පිනවීම සඳහා මුළු ජීවිතේම ගත කරන මේ පෙරේත જાතිය බුදියාගෙන ඉන්නේ නැගිටවන්න බෑ. හැබැයි නැගිටපු ගමන් එයාට පේන්නේ මං කොච්චර බුදිද කියන එක මිසක් නැගිටපු එක පේන්නේ නැහැ. සතිමත් වෙන යෝගාවචරය ගොඩාක් කරලා පශ්චාත්තාප වෙනවා. බලන්න මං කොච්චර අසතිමත්ද. පීවර කීයද මට ඇවිදින්න පුළුවන් වෙන මෙච්චරක් බෑ නේද කියලා අර දකින්න යහ දැක්මටත් ද්වේෂ කරනවා. ඉතින් කමඨාන් සුද්ධ කරලා කියන්නේ පුතේ ඕක හරි දැක්කේ සතිමත් වෙච්ච ඉඳනේ. ඕක හරි දැක්කේ සතියෙන් පියවරක් තිබ්බ නිසානේ පුළුවන් වෙච්ච නිසා සතියෙන් පියවර තියන්න බෑ කියන එකත් අහක දාන්න එපා. ඒකත් ඔයා හොයාගත්ත දෙයක් කියලා අවදි වෙන්නේ කියනවා. සතියෙන් ඉන්න එකට අවදි වෙනවා වගේම අසතියෙන් ඉන්න එකටත් අවදි වෙන්නේ කියනවා. ඉතින් මේ ප්‍රශ්නේ කාලෝ තේසම් පපුජ්ජන්තු දැන් බුදු කෙනෙක් පහළ වෙලා අවදි වේව දැන් අවදි වෙන්න කාලය කියලා මේ దేవතාව කාහලනාදයක් නගනවා. ඒකට කියන්නේ කාලෝ යන්තේ අපිට දැන් කාලයයි බුද්ධෝත්පාද කාලයයි manussත්ව ප්‍රතිලාභය ලැබිලා තියෙනවා. ක්ෂණ සම්පත්තියට අවදි වෙයලා ධර්ම ශ්‍රවණය කරපල්ලා සත්පුරුෂය අසුර කරපල්ලා පැවිදි වෙයලා මේ දුර්ලභ කරුණු 6ක් තියෙනවා. 6න් එකක්වත් කාටවත් බැරි නැහැ. ඒ නිසා දැන් තොපට කාලයයි. දැන් මේ దేవතාව සාක්කියට ගන්නේ බුදුහාමුදුරු. ඒකයි කියලා ලස්සන මේ නිකම් පිස්සෙප්පිහට් එක් සාක්කියට ගන්නෑ. අරණ කියලා කියන බුදියාගෙන ඉන්න අවදි කරන්න බැරි තරම් දැන් උන්ට අවදි වෙන්න කාලයයි කියලා බුදුරජාණන්සේ ලව්වා. නිකම් මේකට පත් උත්තරයක් කට උත්තරයක් බඳ ගන්නයි මේ దేవතාව බුදුරජාණන්සේ කාටල මේ රැ නින්ද කඩාගෙන රැ 10ක් පහුවෙලා බුදුරජාණන්සේ මතක් කරන්නේ. ඒතර බුදුරජාණන්සේ දන්නවා මේ දේවතූප සංහාර කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ දකින හීන 4ක් තියෙනවා මිනිස්සෙකුට. මම මේ බුදුහාමුදුර සම්බන්ධ කරන්න හදනව නෙවෙයි. ඊපස්සේ දේශනා කර දෙන ධාතු ක්ෂෝභ නිසා හීන පේනවා. දේවතූප සංහාර නිසා හීන පේනවා. මෑතකදී තමන්ගේ හිතට වෙච්ච කාරණා හීනෙට පේනවා. නැත්නම් ඥාතීන් ඇවිල්ලා කතා කරලා හීන පේනවා. හීන જાති 4ක් තියෙනවා. දේවතූප සංහාර කියලා කියන්නේ දෙවි කෙනෙක් ඇවිල්ලා වෙන්න තියෙන දෙයක් පිළිබඳව මේ පෙර නිමිති දක්වනවා. මේක පෙර නිමිති දැක්විල්ලක්වත් හීනෙන් වෙච්ච දෙයක්වත් නෙවෙයි. රෑමත් දහනේ තමයි වෙලා තියෙන්නේ.
මේ දෙන්නම අවදිය ගැන කතා කරන්නේ. නිින්ද ගැන නෙවෙයි. එතකොට බුදුරජාණන් වහන්සේ මේකෙන් අවස්ථාව අරගෙන මේ ගාතපද හතරෙන්ම නැත්නම් මේ වචනෙන්ම බුදුන්සේ දේශනා කරනවා සාරාංශික කල්පලක්ෂ ඇතුළ මම මේ අවදි ගත්ත හැටි කොහොමද? මමත් හිටියේ ඔතනම තමයි. මම මේ නිදි කිරණ වෙලාවේ මම ওই සාමාන්‍ය පුත්තජනයා කිසිම වෙනසක් උනේ නැහැ. මම ඔතනමයි හිටියේ කියලා ජාතක කතා 455ක් ලියලා තියෙනවා. 45. ඒක පිළිවෙල අපි වගේම ඉඳලා තියෙනවා. ඒක ලියලා දැන් මේ දේවතාවෙක් ඇවිල්ලා වඳින මට්ටමට දේවාති දේව බ්‍රහ්මාති බ්‍රහ්ම වටපත් උනේ කොහොමද? මම නිදාගෙන ඉන්න බව දැනගත්තා. ඊට පස්සේ නිදාගෙන ඉන්නවා කියලා කනගාටු උනේ නැහැ. ඒ නිසා බුදුදහමේ විශේෂ නමක් තියෙනවා සුගත කියලා. සුගත කියලා කියන්නේ Taman ගිය ගමනේ හිනහ වෙවි ගියේ. මම කොච්චර නිදිමතද, මට කොච්චර කෙලස් තියනවද, මට කොච්චර සතිය පවත්වන්න බැරිද කියලා කනගාටුනේ නැහැ. සුන්දර විදියට ඒක මේ ව්‍යාපෘතියක් විදියට ගත්තා. අවදියෙන් ඉන්නකොට මට පේනවා අවදිය නැතිකම. ඒ නිසා අවදියෙන් ඉන්න ගමන් අවදිය නැතිකම දැනීම ප්‍රශ්නයකට ගන්න එපා, උත්තරයකට ගන්න. භාවනා කරපු නිසා තමයි ලැබුණේ කියලා. අන්නේ අවදිය නැති තැන ප්‍රසිද්ධිය කියන්නේ. ඒත් මේ පිස්සුපියාට වෙන තැන කියන්නේ යන්න එපා. භාවනා කරන අතර කියන්නේ මම භාවනා කරනවා මට පියවර 2 3 යනකොට හිත පිට යනවා. ඒක පිට යන්නේ එක්ක සද්දයකට. එක්ක වේදනාවක් එක්ක හිතුවල කියලා හරියටම කියන්න පුළුවන් වෙන්න ඕනේ. අනේ හිත පිට ගියා බලන්නකෝ කියලා ඉසాత බැඳගෙන අඬනවා වෙනුවට. එතකොට අපි අසතියට අවදි වෙනවා. සතියට අවදි වෙන එක තමයි කමට හඳෙනවා කියන්නේ. මෙන්න මෙහෙම එකක් තියෙනවා සතිමත් වෙන්න සතිය වෙනකොට ඔයා දැනගන්න සතියට අවදි වෙන්න ප්‍රශ්න නැහැ. ඒක සාමාන්‍යයෙන් ඉතර පහසුවින්ද නෙවෙයි. මම ඒක විග්‍රහ කරන්නේ නැත්තේ. ඒක කියලා දෙන්න පුළුවන්. අසතියට අවදි වෙන එක. මම කොච්චරක් නිින්දෙද ඉන්නේ කියන එකට අවදි වෙන එක. මම කොච්චරක් හීනෙකද ඉන්නේ කියන එකට අවදි වෙන එක. මම කොච්චරක් අතීතනාගතයේද ඉන්නේ කියන එකට අවදි වෙන එක. මම කොච්චරක් අනුන් ගැන කල්පනා කරනවද කියන එකට අවදි වෙන එක. මම මෙතන ඉඳගෙන වෙන තැනක් කල්පනා කරනවා කියන අවදි වෙනවා කියන එක ලේසි නෑ. ඒක කළ හැකි එකම මනුස්සයා විතරයි. සදාචාරවාදියා ඒක දැනගත්ත ගමන් පශ්චාත්තාප වෙනවා. බලන්නකෝ මම හිත පිට ගියානේ. අතීතයට ගියානේ. අනාගතයට ගියානේ. අතෙන්ට ගියානේ. මෙතෙන්ට ගියානේ. ශබ්දයට ගියානේ වේදනාවට ගියානේ කියලා ඒ වේදනාවට මිනිමරුන් චෝදනා. ශබ්ද වලට චෝදනා. හිතවිලි වලට චෝදනා. එයා දන්නේ මේ සතියෙන් ඉනකොට හොයාගත් එකක් කියලා. මේක මගේ සුවිශේෂ ලක්ෂණයක් කියලා දන්නේ. ඒ රචන ඔක්කොම ඇඹුල් භාෂාවෙන් ලියන්නේ. චිත්ත භාෂාවෙන් ලියන්නේ. චෝදනා ස්වරූපෙන් ලියන්නේ. ඉතින් කමටහන් දෙනකොට හොඳට මතක තියාගන්න ඕනේ මේ බබා කක්කාවක් නෙවෙයි මේ තමන්ගේ චරිත ලක්ෂණයක් මේ දැකලා තියෙනවා. ඕක තමයි සත්‍යයෙන් බලනකොට පේන්නේ කාටවත් හොඳක් පේන්නේ නැහැ. මේක හොඳක් විදියට දක්වලා ලියන්න. මේක හරි දෙයක් විදියට පෙන්නලා දෙනකොට කාටවත් බනින්න බෑ. මෙහෙම හරි කියන්නේ එක්කෙනෙක් දෙන්නෙක් නේ. ඒ මනුස්සයත් ලියන්නේ ඒක මගේ වැරද්දක් කියලා. දැන් නෑ එහෙම එකක් නෙවෙයි මේ හැටි. මේ ශිල්පේ දියුණු වෙන්න නම් සතිය වැඩෙන්න නම් හැකි සංඥාව. එහෙම නැත්නම් මේකට පසන්න මනසක් ඇති කරගන්න. කියලා දුන්නා නම් ඔන්න ඌට කීයගේ සෝවන් මාර්ගස්තේ කියලා ඌට හෝ ඒකිට කීත හැකි බුද්ධ ශ්‍රාවකෙක් බුද්ධ ශ්‍රාවිකාවක් කියලා නැත්නම් බුද්ධ පුත්‍රයෙක් බුද්ධ දුහිතෘකාවක් කියලා කියන්න පුළුවන්. එයා දන්නවා මං අසතියෙන් ඉන්න වෙලාවේ අසතියෙන් ඉන්න වෙලාවේ කනගාටුවක් නැහැ. ඒකට පසන්න මනසක් තියෙන. හිතේ අවදියේ නැතිවීම නිසා සතුට වෙනව නෙවෙයි. ඉදී අවදියේ නැති බව වෙලාවේදී දන්නකොට අස්පනා පිටම දැනගෙන තව කෙනෙකුට කියන්න තරම් වික්ත ප්‍රතිඵල වෙනවනම් එයා සුත්තේ තේන අපබුද්ධන්ති වෙන්නේ නැහැ. එයා නිදාගෙන ඉඳලා අවදි කරන්න බැරි කෙනෙක් නෙවෙයි. එයා අවදි කරන්න පුළුවන් જાති කෙනෙක්. බුදුමන ඇහෙන කෙනෙක්. පුත්‍රයන්සේ බෙරේ ගන්නකොට ඇහෙනවා. ඒ කන් නැත්තඳ සද්ද ඇහෙනවා ඒ වෙලාවේ. එහෙම නැති කෙනාට ඇස් සුන්දර තිබේනයි යන්න පාරක් තිබේනම් කිම බැදිවල යන්නේ මම්මුලා වූ එකෙකුසේ. ඒ බැදිවල යන එක තමයි නීයරේ කියන වචනේ මේකේ සඳහන් කරන්නේ. ඕන කෙනෙකුට මේ මිසු නොමග අරින්න පුළුවන්. ඒක মালටි බිලියන් කම්පැනිස් හොඳටම දන්නවා. අපි තව අවුරුද්දකින් දෙකකින් තියා 20කින් නොමග යවන ක්‍රම උන් හදලා ඉවරයි දැන්. අපි ඉස්සරහට ටෙලිවිෂන් වල පෙන්වන්න ඕන දේවල්, ගෑනු අඳින්න ඕනේ ඇඳුම්, පිරිමි දියුණු කළ යුතු දක්ෂතා ඔක්කොම අවුරුදු 20කට හදලා ඉවරයි. ඒ නිසා මේ දැනට බඩු නැති වුණාට ওই ටීවී සමාගමක් තව අවුරුදු 20ක් දුවන්න බඩු ලයිබ්‍රරි ෂොට්ස් අතේ තියෙනවා. ඒ දේ ඒගොල්ලෝ කියලා කරන්නේ. ඒ දේ උනේ නැත්තම් උන් ප්‍රොජෙක්ට් එකක් දාලා කරලා පෙන්නනවා. ඉස්සරහට එන ගෑනුන්ගේ මොස්ටර් මෙහෙමයි.
ඉස්සර ගහන්න තියෙන්නේ සීනිග පුලිරු කුල ප්‍රියසකවන් තිසරතන කියලා කවිකාරය තමයි ගෑණි ලස්සන නැන්දුවේ. දැන් කියනවා ෂැන්කි ලෙග්ස් මෙන්න මෙව්වයි කියලා ඒගොල්ලෝ කාන්තා රූපේ අඳලා පෙන්වනවා පුරුෂයාට. මේක තමයි නියම කාන්තා රූපය. ගෑනුන්ටත් නෑ ඒක. මේක අඳින එකන අන්දලා රූප සුන්දරි තනක දෙකක් තියලා පිටරට යන ගමන් දෙකක් දීපුවා මෙන්න ගෑනු ඇනොරෙක්සියා හදා ගන්නවා බුලිමියා හදා ගන්නවා කෑම කන්නේ ෂැන්කි ලෙග්ස් ගන්න ඕන නිසා. ෂැන්කි ලෙග්ස් තියෙනවා නම් ඩිග්‍රී එකක් නැතුණ ජොබ් එකක් හම්බ වෙනවා. කාගේ ළඟද CEO මහත්තයා ගාව. බබ්බාලත් හම්බ වෙනවා. ඉඳලා හිටලා ටැබල් මාර්ගෙන් වගේ. ඉතින් අම්මලා තාත්තලා කියන ප්‍රශ්නයක් නැහැ නේ අවජාතික දරුවෙක් නා CEO ගේ දරුවෙක් නේ. අම්මටත් පුළුවන් නම් අහනවා පුළුවන් ද කියලා එතන ජොබ් එක කරන් දෙන්න. මොකද්ද ජොබ් එකේ? ඔන්න ඔහොම දෙයකට තමයි ළමයින්ට උගන්වන්නේ අද. ඉතින් ඒගොල්ලෝ බොහොම සැලසුම් සහගතව යනවා ඕන කෙනෙක් නොමගරින්න පුළුවන් බව දන්න නිසා. ඉතින් අහුවෙච්ච කට්ටිය කියනවා ජනාධිපතිවත් බේරෙන්න බෑ කියලා. ඒ ලස්සන සැලසුමක් තියෙනේ වාගේම සැලසුම බුදුරජාණන් වහන්සේ ළඟ තියෙනවා කෙලස් කපන්න. ඒකට ප්‍රතිපදාව කියලා කියනවා. ඒක පටන් ගන්න සීලෙන්. ඒ සීලෙන් තියෙන ඉස්ලාම කැලේකට ඵලයක්. මේ ඇඩ්වර්ටයිස්මන්ට් නැත්නම් ඵලයක්. ජනමාධ්‍ය නැති වෙන්න ඵලයක්. ගහක් මුලට ඵලයක්. සුභාදාරෙමට ඔක්සිජන් දෙයි ගහින් නිකන් ශුන්‍යාගාරයකට ඵලයක්. ඉතින් මේ වචනේ මොන තරම් ගැඹුරක් ඇතුළත දේශන කවුරුත් අභියෝග කරන්නේත් නැහැ. හැබැයි ගිය හැම කෙනාටම ආනිසංශ තියෙනවා. නමුත් කාමභෝගියා කැලේට බයයි. රමණීයානි වනපන්තානි නතේ කාම ගවීසිනෝ. කාමභෝගියා කැමති සුපර් මාකට් එකට යන්න. එයා කැමති මාළු මාකට් එකට යන්න. එයා කැමති චිත්‍රපට ශාලාවට යන්න. එයා කැලේට ගියාම හරි බයයි. නමුත් කැලේ යන පිරිසක් ඉන්නවා ඒ කවුරු බය වුණත්. ඒක මේ බුදුහාමර කරපු දෙයක් නෙවෙයි බුදුහාමරට මඟ දක්වලා තියෙනවා. ඕනේ නම් සත්‍ය බලන්න අරණ්‍ය කියලා කියන්නේ බුදුහාම සදා කරේ වන මේ ගස්කොලන් රාශියක් එකතු වෙච්ච තැන. ඊට පස්සේ අපිට මොකද දැනත්තේ ජනමාධ්‍ය නැහැ, ඇඩ්වර්ටයිස්මන්ට් නැහැ. ওই ලෝකේ තියෙන කුණුවarp ඔක්කොම මේකේ තියෙනවා. මවා පෙන්නන්නේ නැහැ. ඔක්කොම තියෙනවා ඒ මවා පෙන්නීමක් නැහැ. ඉතින් ඒ නිසා අපි නොමගරින්න බෑ. මොකද සබා ධර්මය අපි නොමගරින්නේ නැහැ. අපි අම්මලා තාත්තලා අපි නොමගරිනවා. අපිට පන්ති කාමර උගන්වන ගුරුවරයා අපි නොමගරිනවා. මොකද ඒගොල්ලෝ කාගේදෝ භාෂාවක් අපිට උගන්වන්නේ. ඒගොල්ලන්ට තේරෙන්නේ අපි අම්මලා තාත්තලා වුණා දවිත් දරුවන්ට උගන්වන්නේ නොමග යන එක. මොකද බුදුජානනාංශ මේක දේශනා කරලා තියෙනවා. දේවතාව වරින් වර ඇවිල්ලා කියනවා මේ දැන් ඔන්න අවදි වෙන්න කාලයයි කියලා. ඒ මොකද බුදු කෙනෙක් පහළ වෙලා යම් කිසි පිරිසක් 100ට එකක් දෙකක් කැලේට ගිහිල්ලා දවසෙන් 105ක් 6ක් විතර සතියින් ඉඳලා තියෙනවා. සතියින් ඉන්නකොට පේනවා අපි මොනතරම් ඔලොමොට්ටලද කියලා. මොනතරම් කාලකන්නිද කියලා. මොනතරම් අසත්‍යමත්ද කියලා. අපි හිතේ මොනතරම් බයලජ්ජාව නැතිලා අන්න එක ප්‍රසිද්ධිය කියන්න පුළුවන් නෝ. ඔන්න පවිත්‍රයට අවසරයක් ලැබෙනවා. ඒ නිසා බුදුදහම සඳහන් කරනවා යේසන් ධම්ම සුප්පටිවිතා. යම් කිසි ධර්මයේ කියලා කියන්නේ මේ පෙන්නන දේ හංගලා තියෙන දේ දැක දන්නවනම් යටි අර්ථයයි පෙන්නන අර්ථයයි මුණතාර්ථයයි හංගන දෙයයි face value and the depth මේ දෙක දන්නේ නැහැ. මේ දෙක වහලා ගහන එක තමයි විශ්වවිද්‍යාලෙන් කරන්නේ. කාටවත් ගැඹුරට යන්න දෙන්නේ නැහැ. ගැඹුරට යනවා බාහිර දේවල් වලට. ඇතුළත දේවල් වල ඇතුළට යන්න ගන්නන්නේ ඉන්සයිට් කියන එක විතරයි. ඉන්සයිට් මෙඩිටේෂන් කියලා මේකට කියන්නේ විපස්සනා. බාහිර දේවල් වල ඇතුළෙන් ඇතුළට යන්න මේක අමතක වෙනවා. එක්සෙන්ට්‍රික් වෙනවා. අසත්‍යමත් වෙනවා. ඉතින් බාහිර ලෝකේ දැනුම වැඩෙන්න තමයි පිළිබඳ දැනුම නැති වෙලා යනවා. නැත්තම් වෛර කරනවා නොදෙනිය. ඒක තමන් විතරක් දන්නේ හිව කවුද කන්න දෙන්නේ? කවුදාට ආර්සා දෙන්නේ ඇඳුම් දෙන්නේ ඉන්න දෙන්නේ නිසා අපිට බාහිර දැනුමක් අවශ්‍යයි. කාටද පුළුවන් මේ බාහිර දැනුම සහ අභ්‍යන්තර දැනුම දෙක අතර සමතුලිතතාවය හොයන්න? ඒක අපේ මාතෘකාව නෙවෙයි. ඒක අපි දන්නෙත් නැහැ. කාටද කියලා දෙනකොට ඒක කියන්නත් බෑ මොකද එක එකනාගේ මේ බැලන්ස් එක මේ සමතුලිතතාවය වෙනස්. ඉතින් මේ දෙක අතර සමතුලිතතාවය නැති කෙනෙක් තමයි දෙයියොත්. ඒක දෙයියන්ට පේනවා මනුස්ස ලෝකෙ වෙන දේ. ඇහිලා කියන මේ සුබුද්ධි අවදි කරගන්න බැරි තරම් නමුත් නිදුකානන් වහන්සේ දැන් අවදි කරන්න කාලයයි. ඔබ වහන්සේ ලෝකෙ ඉපදිලා ඉන්නවා. ඉතින් උංග දෙනෙක් මේවා බලලා කියනවා. ඉතින් බුදුහාමුදුරු ඉන්න කාරණාවක ඇත්ත. දැන් ඉතින් බුදුහාමුදුරු නැත්නම් අපි ආයෙත් බුදිය ගමු කියලා. උංග දෙනෙක් භාවනා මධ්‍යස්ථානට ගිහිල්ලත් කරන්නේ බුදියන එක තමයි. බුදු වෙන්න හිතාන තමයි යන්නේ. අර විවේකී හම්බෙච්චාම බුදිය ගන්නවා. එහෙම නැත්නම් පන්සල් වලත් කරන්නේ ඒකයි. ඉතින් රැය 30 උපාසකම්මලා රැය 30 භාවනා කරනවා. කොත්තමලි ගොඩාක් තඹගෙන බීලා
බණශාලාව වටේට චූ කරනවා. හාමුදුරුවෝ දෙය නැගිටලා බලනකොට පුදුම තිරසං ගඳක් එන්නේ. මොකද හැරලා ඉන්න බෑනේ. ඉතින් කට්ටිය ගිහිල්ලා කොත්තමල්ලි පූජා කරනවා. උපාසක වුණා දිට්ටගෙන බොනවා. මූල වටපිට බල්ලා එමෙහිට පාත් වෙනවා. පිළේම. ඈත යන්නේ නැහැ. උදේ වෙනකොට සිල් සුවඳ එනවා. වටේට එනවා. මොකද ගෙදර ගියාට ওই විදිහට හම්බෙන්නේ නැහැ. ගෙදර ගියාම හිඳා ගන්න ඕන. කොත්තමල්ලි බීලා චූකර කරින්න හම්බෙන්නේ නැහැ. ඉතින් පන්සල් මණ්ඩියත් ඕක තමයි. ඒත් නරක නැහැ කියලා මං කියනවා. ඒවත් නරක නැහැ. අපි මේක තීරුම් ගත්තොත් මේ නින්දත් කෙලෙස් නින්දත් අවදියත් අතර මේ වෙනස තමයි බුදු කෙනවයි කියලා කියන්නේ. ඉතින් ඒක නිසා යම් කිසි කෙනෙක් මේ අපි මේ ගත කරන කාමයට දාස වෙලා බලු වෙලා බත් බැල වෙලා මේ ගත කරන ජීවිතේ ඒ තුළ තාම බුද්ධ ධර්මයේ ජීවත් වෙනවා. අවදි වෙන්න අපි පොඩ්ඩක් දැකලා තියෙනවා. අන්නේ දැකපු පොඩ්ඩ දිනු කරගන්න මේ දේවතාවෙක් ඇවිල්ලා බුදුහාමරට කේලම් කියනවා. ඉතින් ඒක හරි අහලා අපි අර අවදි කරවන්න කාලයයි කියන එකට දේවතාවා කියනකන් ඉන්නේ නැතුව ඇතුලේ අපේ බුදු කෙනෙක් ඉන්නවනේ. හැම කෙනෙක් තුලම බුදු කෙනෙක් ඉන්නවනේ බුදුහාමරට කියනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. මම තිබුණේ නම් මගේ හීනේ දකින්න ඉඩ අරින්න කියලා හිටපු කාලයක්. මම දැන් ඔබ වහන්සේට දේශනා කරනවා. ඉඩ දෙනවා, පවරනවා. මම ඔබ වහන්සේගේ බුද්ධ පුත්‍රයෙක් වෙන්නම්. බුද්ධ දුහිතෘකාවක් වෙන්නම්. පුළුවන් තාලෙන් ස්වාමීන් වහන්සේ එහෙම පිට කෙනෙකුට වගේ සලකන්න එපා. මට ඔබ වහන්සේම ශාක්‍ය පුත්‍රෙක් විදිහට සලකලා, ශාක්‍ය දුහිතෘකාවක් විදිහට සලකලා අප්‍රමාද වෙන්න හැටි කියලා දෙන්න. මේ බුද්ධිය ගන්න හැටි නෙවෙයි කියලා අපි ඒ පැවරුම ඒ ආයාචනයට කියන්නේ අහිංසක වෙනවයි කිය. අපි ළඟ අහිංසක නැත්තාකල් අපිට කවදාකවත් ඕක අපි කියාවි. කිව්වට බුදුහාමර තියෙනවා මේක බොක්කේ එකක් තියාන එකක් කතා කරන්න කිය. අවංකවම බුදුරජාණන් වහන්සේට අපිට කියන්න පුළුවන් නම් මාව බේරලා දෙන්න මැන නිදුකානන් වහන්සේ කියලා නිකන් ඉඳලා බෑ. ඊට පස්සේ මේ සතිය වඩනවනේ. දිගටම බුදුහාමරුත් එක තමයි ඉන්නේ. ඉතින් ඒකට බුදුරජාණන් කියන්නේ යේසං ධම්මේ සුප්පටිවිති යම් කිසි කෙනෙක් ධර්මයේ මනාකොට අවබෝධ කරයිද කියන්නේ මේ රහතන් වහන්සේ කෙනෙක් තමයි හිතෙන්නේ. නමුත් මම කියනවා එහෙම වුණොත් එimhe රහතන් වහන්සේලා ලෝකෙ වෙන් වෙයි, පෘථග්ජනය වෙන් වෙයි, අතරමැද පාර නැති වෙනවා. ඒක තමයි අද බුද්ධහමඳ වෙලා තියෙන්නේ. අපිට ගන්න පුළුවන් ද සමහර වෙලාවට මගේ හිත සුප්පබුද්ධයි, සමහර වෙලාවට නිදිමතයි. ඒ නිසා මේ සුප්පබුද්ධ වෙන වෙලාවක් තියෙනවා හිත. සතිමත් වෙච්ච වෙලාව. අන්නේ වෙලාව අපි ගන්නවා පෙරගමන් කරුවා විදියට. එයාට කියනවා මම නිදිමත වෙච්ච වෙලාවට, කෙලෙස් ඇවිසිච්ච වෙලාවට, අසත්‍යමත් වෙච්ච වෙලාවට, ප්‍රමාදයට වැටිච්ච වෙලාවට මගේ හැසිරීම දිහා බලන්න කියලා. ඒ කියන්නේ පශ්චාත්තාප වෙන්න එපා. කොහොමද මම හැසිරෙන්නේ කියලා ක්‍රිකට් ගහන වෙලාවේදී ටීවී කැමරා එකක් දාලා තිනවා අවුට් එක යන හැටි අල්ලන්න. ක්‍රිකට් එක නැටි අල්ලන්න කමෙන්ටේටර් ඇති. ක්‍රිකට් මුළු මැච් එකම අවුට් එකක් ගිය ගමන් නිවාසික පක්ෂයයි ආගන්තුක පක්ෂයයි අම්පයර්ස්ලා ඔක්කොම ගහ ගන්නවානේ. ටීවී කැමරා එකේ තියෙන කාටවත් ගහ ගන්න දෙන්න මෙන්න වෙච්ච සිද්ධිය. එතකොට මේ ක්‍රිකට් මැච් එකේ වැදගත්ම කෑල්ල අවුට් එක නම් ඒක දිහා බලන්නේ හොඳට මානව මනුස්සයාගේ දෝෂේ නැතුව කැමරා එක විතරයි. අපේ පැත්ත බලන්නේ අපේ පැත්ත හරි කියලා හිතාගෙන. අනිත් පැත්ත බලන්නේ ඒගොල්ලෝ හරි කියලා හිතාගෙන. විනිශ්චයකාරයා හිතන්නේ මගේ විනිශ්චය හරි කියලා. ඒක තුනම වරදින්න පුළුවන්. එතකොට අර ටීවී කැමරා එක තර්ඩ් අම්පයර් විතරයි අපි කියන්නේ non judgmental කල්ලාතු විනිශ්චයක් නැතුව සාධාරණ විනිශ්චයක් දෙන්නේ. ඉතින් අපි ළඟ සතිය තිබුණ නැත්නම් අපි කරන හැම විනිශ්චයක්ම එක්ක රාගයට වැටෙනවා මම ඒක හරි කියලා හිතාගෙන ඉන්නවා. එක්ක ද්වේෂයට වැටෙනවා නැත්නම් මම ඒක වැරදි කියලා හිතාගෙන ඉන්නවා. නැත්නම් නිදි. රාග ද්වේෂ මොහ. මේක දිහා බලලා මට්ට වෙන්න අතර කරන්න අපිට බෑ. ඒ පුළුවන් ප්‍රදේශයක් තියෙනවා. අපි ඒකට අපි කියනවා යේසන් ධම්මා සුප්පටිවිද්දා. යම් වෙලාවකට මගේ හිතේ අන්න අවදි භාවයේ එකලස් භාවය ඇති වෙනවා. මුළු දවසේම නෙවෙයි නැත්නම් මුළු හිතම සම්පූර්ණයෙන් අවදි කරගත්ත සරුවචනාංශෙත් නෙවෙයි මේකට කියනවා ක්ෂණ මාත්‍ර වශයෙන් ක්ෂණ භංගුර වශයෙන් අපේ හිත එකලස් වෙන වෙලාවක් එනවා. එතකොට අපි අනුන්ගේ වැරදි හොයන්න යන්න එපා. සම්පූර්ණ අර හොයාගත්ත දේ නම ගන්න. මේ තමන්ගේ වැරදි ටික මේක නැති වෙච්ච වෙලාවේ මම කොහොමද කියලා බලන්න. සාපේක්ෂව බලන්න. අන්වේ ඥානය අවශ්‍යයි. අනුමාන ඥාන අවශ්‍යයි. ණය විපස්සනාව අවශ්‍යයි. මෙන්න සතිය තියෙනකොට මගේ හැටි හිතේ කිසිම කෙලෙසයක් නැහැ. බොහොම ලස්සනට බබෙක් ඇවිදින්න ඉගෙන ගන්නවා වගේ යන්න පුළුවන්. වටපිට බලපු ගමන් ඔන්න එකලස නැති වෙනවා. ඔන්න ඇවිදිනවා හිත වෙහිම යනවා.
වැටෙන්න හදනවා. මේක දැක්කට කනගාටු වෙන්න පුළුවන් නම් මේක හරි දැක්කේ සතියෙන් ඇවිදපු නිසායි කියලා. අන්න ඒ තමන්ගේ වැරද්දට අත්වැරද්දට මේකට අච්චේ කියන වචනයයි ශාසනය සඳහන් කරන්නේ සිංහල දාන අත්වැරද්ද කියලා. අපි භාවනායිනෝට ගොඩක් හිත පිට යනවා. ඇවිදිනකොට රූප පේනවා, ශබ්ද ඇහෙනවා. ඒකට මේ සිදුවෙන දේවල් හිතාන කියලා කරපුවා නෙවෙයි. අත්වැරදි. අන්නේ අත්වැරද්දට සමාව දෙන්න පුළුවන් වෙන්නේ මේ යේසන් ධම්මා සුප්පටි විද්ධා කියන අයට තමයි. ධර්මයේ හොතට දැකපු කෙනාට පේනවා මම ඒ තතියේ නැති එකලස නැති වෙලාවේ මේ පොට්ට අලියෙක් කැලේ ඇවිදිනා වගේ ඔහි හැපි යනවා. මේක දැක ගන්න පුළුවන් නම් ඒ මගේ මේ අවුරුදු 40 ජීවිතේ භාවිතලා කිසිම කෙනෙක් තාම දැකලා නැහැ. මගේ වැරදි ටික දැකපේක තමයි මේ ජීවිතේ වෙච්ච ලොකුම පරිණාමේ විපරිණාමේ. අනේ මට මැරෙන්න ඉස්සලා ඔක්කොම ටික දැක ගන්න ලැබේවා කියලා එහෙම කෙනෙක් දැකලා නැහැ. ඒ වගේ හොඳ රචනයක් තියෙනවායි කියලා කේමනන්ද සාංශ මතක් කරා. බෝධිචර්යාව සූත්‍රයේ ඒ වසුබන්දු පාදයෝ লীලා තියෙනවා පාපොච්චාරණය කියලා රචනයක්. මේ පාපොච්චාරණය කියන එකේ අනේ මගේ වැරදි ටික මට පෙනේවා. මම කරපු වැරදි වලට සියල්ලෝ මට දඬුවම් කරත්වා. මට පුළුවන් තරම් දොස් කියාවත්තා. මැරෙන්න ඉස්සලා මට මේ ටික ඔක්කොම ඉවර කරගන්න ලැබුණොත් හොඳයි කියලා ඔක්කොටම කියනවා. ඔයගොල්ලෝ මට කියන්න තියෙන දෙයක් තියෙන දැන් මම කියන්න. මම ඉතින් අත්තර දක්වනවා නම් මට දඬුවම දෙන්න. සමාව දෙන්න එපා. මට දඬුවම දෙන්න. මේ ඔයගොල්ලෝ විසිකරන කුණු බාල්දිය මගේ ඔළුවට දාන්න. ඔයගොල්ලෝ කෙල ගහනලානේ මගේ මූණට කෙල ගහන්න. ඔයගොල්ලෝ කක්ක කරනවා නම් මං ඉස්සරහට කක්ක කරන්න. කියලා ඉල්ලීම් කරලා තියෙනවා මට මේ ටික ගෙවන්න දෙන්නයි කියලා. ඇඟේ මයිල් ඉස්මයිල් වෙනවා. ඒකක්වත් දැකන්න එහෙම රචනයක්. මම මේ කරපු අතුත කරපු කර්මවලට මට වෙන්න තියෙන එකම දෙයයි මැරෙන්න ඉස්සෙල්ලා ටික දෙන්නයි කියලා. අඟුලිමාල ආම්ද්‍රෝ පින්නපාතේ යනකොට කොල්ලෙක් වෙරළු ගහකට ගලක් ගැහුවත් තට්ටේට වදිනවා. බල්ලෝ කඩා බැලලා සිවුර කඩලා දානවා. එන්නේ ලේ පෙරාන සිවුර අතේ තියාන පාත්‍රයට මොකක්වත් නැතුව පුදුරංශේ මගරක් වෙනදලා කතා කරනවා. මොකද අඟුලිමාල නෑ මේ ළමේ ගැහුවේ ගලකට නම් ඉතින් වෙරළු ගහට තමයි තට්ටේට තමයි වැදුනේ. සිවුර මොකද බල්ලෙක් පැන්න අඬ ගහන්න ගිහලා දානවන්ස කියන ඔව්වට හිට නරක් කෙරුවොත් මරණ වෙලාවේ ඕකක් ආවොත් බපායට කිව්වොත් බුද්ධ කල්ප කීයක් පැහෙන්න වෙයිද දන්නේ දැන් ඒකට සමාව දීපන්. සමාව දීලා මම මේ කරපු මිලෝ වශයෙන් කරපු ආනන්තරිය කිට්ටුවෙන් ආනන්තරි කරගන්න බැරි වුණානේ. කිට්ටුවෙන් කරපු ලේස අකුසල කර්ම මේකට පරිස්සම්බයක්. හැමදාම උද්‍රජානංශය අඟුලිමාල හැමතුරු ළඟ තියාගෙන මොකද විශේෂ දාමරිකයෙක් අපි වගේ දාමරිකෝ නෙවෙයි. යාට විශේෂ පාඩම් උගන්වනවා. ළඟ තියලා උගන්වනවා අඟුලිමාල හැමතුරු ඉගෙන ගත්තා. මේ තරම් Tamanට අසාධාරණ චෝදනා එනකොට බැනුම් එනකොට අහක යන ගල් වදිනකොට ඉවසගෙන ඉන්න. ඉතින් සාමාන්‍ය ආවේනික දුකක්වත් බල ගන්න දක්ක ගන්න බැරි තරමට අර මහා දාමරිකයාගේ හිත රහත් වෙනකොට අර ඔක්කොම ඉවරයි. මහේශාක්‍ය මහරහතන් වහන්සේලා අතර එක නමක් උග්‍රම නම. මහේශාක්‍ය මහරහතන් වහන්සේලා අතර අග්‍රයි කියලා බුදුහාමුදුරුවෝ මහා මේ දාමරිකයට තනක් දුන්නා. ඉතින් අපි එච්චරම දාමරිකම් කරලා නැහෙනි. අපිට තියෙන්නේ මේ අපි කරපු කව් වලට අපිට දොස් ලැබෙනවා. බැනුම් අහන්න වෙනවා අසාධාරණයි ඒවා. ඒකෝට දැනගන්න ඕනේ පරණ කර්ම ගෙවෙනවා. උකට අවදි වෙයන්. ගහපු මිනිහට බනින්න යන්න එපා. මට මේව නොවේවා කියලා හිතන්නේ නැතුව මොකද අපිට එහෙම පිරිසුදු අතීතයක් නැහැ. තියෙන හරියක් අක්කාව තියෙන්නේ. ඔය ගෙවෙනවනේ දැක දැන. මනුස්සකම කියන්නේ ඕන ඕක. ඕක උගන්නන කිසිම විශ්වවිද්‍යාලයක් මම දැකලා නැහැ. ඕක උගන්නන කිසිම විනිශ්චය ශාලාවක් මම දැකලත් නැහැ. ඕක උගන්නන කිසිම ආර්ථික සැලසුමක් මම දැකලත් නැහැ. ඕක උගන්නන කිසිම දේශපාලන සැලසුමක් පක්ෂයක මම දැකලා නැහැ. ඉතින් ගැහුව ගාවන් බැන්නොත් බලපන් මම දෙන්නම් වැඩි මයි ළඟ ආයුධ තියෙනවා මේෙන් බලපන් අපි ආයුධ හදන්න ඇති කියලා මෙන්න බයිලා. මොකටද මේ බය? තනි වචනේ බය. බුදුහාමුදුරන්ගේ එහෙම ගන්නෑ අතේ උසලා වෙනවා මේ අබේ මුද්දා. අබේ මුද්දා කියන්නේ අතේ ආයුධ නැහැ. අබේ මුද්දා වෙන්නේ අත් එක දිගටලා පෙන්නනවා. ඇත්තක් දන ගන්න. ඉතින් ඒ ක්‍රමයේ දෙයියෝ දකින්නවා මේ මිනිස්සු ඒටිඑද්දි ආයුධ හදන හැටි පිස්තෝල ඉනේ ගහගෙන ඉන්න හැටි මාෂල් ආර්ට්ස් කරන හැටි බලනකොට පේනවා උකට කියන්නේ සිංහලෙන් නම් තමයි ගූ බය කියලා. ඉංග්‍රීසි ගූත කක්ක. මේ ධර්මයේ අරසාව මොකක්වත් නැහැ. රාජ්‍ය අරසාව දෙන්නා, පුදුලික අරසාවල් දෙන්නා, පුදුලේ වැටවල් ගහනවා, ගියාගල් හදනවා, කටුකම්බි වැටවල් ගහනවා.
ඕක තමයි වෙලා. ඉතින් ඒ කට්ටිය බුදියන්න ඕන නිසා ඉව කරන්නේ. ඒ කටුකම්බි ගහන්න ඇතුළට භාවනා කරනවායි. කවදාවත් නැහැ. භාවනා කරන්නේම කටුකම්බි ගහන්න ඕනේ නැහැ. ගහක් වලට යන්න ගියා මොකක්වත් ඕනේ නැහැ. ඒ නිසා යම් කිසි කෙනෙක් ධර්මයේ මේ පැත්ත දැක්කම නිකන් අහසේ අඳුරු වලාවක තියෙන රිදි රේඛාවක් වගේ මේ ටික දැක්කනම් යාට පේනවා වෙලා කර මගේ ඇතුලේ බුදුහාමුදුරු ඉන්නවා. අන්නේ බුදුහාමුදුරු ඉන්න වෙලාවේ බලපන්. ඒත් බලන්න ගියොත් බුදුහාමුදුරු යනවා. අන්න ඒක එතන සාදාන. මම දැන් සතියේට අවදි වෙලා ඉන්න වෙලාව යකෝ දැන් හරි නේද? මට මේකෙන් බැද්ද ලෝකෙ දිහා බලන්න කියලා හිතනකොට සතිය කැඩෙනවා. හරියම අසාධාරණ විදිහකට මේක හිටලා තියෙන්නේ. ඒ හරි ජොලි. මේ අපි ළඟ තියෙන එකකින් පිට මොකක්වත්ම නැහැ. දැන් මේ තියෙන ටිකමයි. ඒක මේ අපි ප්‍රබුද්ධ වෙච්ච වෙලාවේදී ඒකට අනුග්‍රහ කිරීම සහ ඒක අගය කිරීම කියන එක විතරයි මේ ඔක්කොම කතා කරන්නේ. ඒකට කියන්නේ අනුග්‍රහ කියන වචනේ. අපි ළඟ තියෙන හොඳ ටික අනුග්‍රහ කරලා නරක ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. හැබැයි අනුන්ගේ වැරදි නෙවෙයි. හිතන වැරදි නෙවෙයි. සිද්ධ වෙන ඒවාට කියනවා අත්වැරදි කියලා. අච්චේ කියන වචනේ බුදුරජාණන් සඳහන් කරලා තියෙනවා. ඒක ආයති සංවරයේ පිණිස හදාගන්න ඕනේ කියන කෙනාට ශ්‍රාවකයයි කියලා කියනවා. සීලවන්තයයි කියලා කියනවා. ඒ ඔක්කොම එන්නේ මේ මානසිකත්වයේ තුල තමයි. නමුත් පළවෙනි වාක්‍යයෙන් කියනවා දේවතාවක් කියන යේසන් දබ්බා අපට විදිතා කියලා. යම් කිසි කෙනෙක් ධර්මයේ අවබෝධ කරේ නැත්නම් බුදුජානක සඳහන් කරලා තියෙනවා යේසන් ධම්මා සුප්පටි විදිතා කියලා. ඒකට අපට විදිතා තැනilla සුප්පටි විදිතා තැනට යන පාර තමයි අර්ථකථනය අවශ්‍ය කරන්නේ. ඒක සාමාන්‍ය නෑ. පොතේ නෑ. ඒක වෙනම තැන්වල සතිපට්ඨාන කියලා දීලා තියෙනවා. සත්‍ය විසුද්ධි ක්‍රමය කියලා දීලා තියෙනවා. මොනවාක්වත් දන්නේ නැතන ඉඳලා මොනවා සම්පූර්ණ දන්න තැනට යන්න. ඉතින් මම මේක කියන්නේ අපේ යම් ප්‍රදේශයක් 100ට එකක් දෙකක් දන්න තිය ප්‍රමාණය තියෙනවා. අන්නේ 1 2 1.5 කරන්නේ කොහොමද? 2 කරන්නේ කොහොමද කියලා තමන්ගේම හරි ටික නැවත නැවත කලපිරිමත්. නැවත නැවත කරන්න. එතකොට වැඩි වැඩියෙන් වැරදි පේනවා. අන්න ඒකට පශ්චාත්තාප වෙන්න එපා. ඒකට මේ අසවලයි මට මේක කෙරුවේ. නැත්තම් මගේම කර්මය කියලා පැත්තකට දාලා පශ්චාත්තාප වෙනවා. එහෙම නැත්තම් මේක සාරබද්දාරි දෙයයන්ාන්සේ මට කරන්න දෙයක් නැහැ කියලා පැත්තකට දානවා. එහෙම නැත්නම් හිතනවා නෑ මේවා හේතු අප්‍රත්‍යයෙන් වෙන්නේ ඔය කල්පනා කරලා වැඩක් නැහැ. ඔක්කොම බොරු. මම දන්න හරි ටිකෙන් වැරදි ටික දැකලා මත්තට මේ වැරදින කිරීම පිණිස කුමක් කළ යුතුද කියන එකට ආයති සංවරය කියලා කියනවා. මේ ආයති සංවරය තමයි භික්ෂුවගේ විනය කියලා කියන්නේ. වැරද්ද දකින්න. කියලා කතා කරලා කියන මෙහෙමයි. තවත් මං වගේ සිල් රකින්න කෙනෙක් ළඟට ගිහලා එයාත් ඒ වැරද්ද කරලා නැත්තම් මට ඇති. මෙන්න මෙහෙම වැරද්දක් මගේ ඇති වුණා. එයා ඒකට කියනවා ආයතින් බන්තේ සංවරయ్యాක. ස්වාමීන් වහන්සේ මත්තේ මේ සංවර වෙන්නේ. එච්චරයි. ඒක නිකන් දැනට අපි අතර සම්ප්‍රදාන කුලව සිද්ධ වෙනවා. ඒක කියාගන්න කෙනෙක් ඉන්නවනේ. එයා තමයි කර්මස්ථානාචාර්ය කියන්නේ. වැරදි නැති කරන එක නෙමෙයි ප්‍රශ්නේ. මේ වැරද්දේ මත්තර නොවීම පිළිස හැසිරෙන එකට ධර්ම දැනෙන පොඩි ටික ගුරුවරයා කර ගන්නවා. ධර්මය නොදැනෙන අපේ වැරදි ටික ප්‍රතික්ෂේප කරන්නේ. ඒ හැටි එහෙම තමයි මිනිස්සයා කියන කතාවේ එහෙම හැටි. අන්න ඒක දැකලා ඒකට පිළියම් කරන්න නම් ඒක දිහා හැකි සංඥාවෙන් බලන්න ඕනේ. ඒක දිහා අසුභවාදීව බලන්න එපා. අසුභවාදී බැලුවොත් වහකණ්ඩ හිතෙනවා. සාසනෙ වැඩක් නැහැ. අපි බලන්න ඕනේ දැන් මේ අන්තම් උත්තර බැදී කිය අපි 100ට එකක් දෙයක් හදාගත්තනේ. අන්න ඒක තව ටිකක් දියුණු කරලා මේක තුලින් පේන වැරදි දැකලා මේ පුළුවන් තරම් සටහන් කරලා තියාගෙන වැරද්ද වෙනකොටම වැරද්ද දැක්කොත් වැරද්ද yaadෙන්නේ නැහැ. වැරද්ද වෙනකොටම වැරද්ද දැක්කොත් ඒකේ ගැම්ම කැඩෙනවා. ඒකේ Java කැඩෙනවා. ඒක න්‍යාය ධර්මයක්. ඒක නැත්තම් චිත්ත න්‍යාය. ආන්න ඒක දැනගෙන වැරද්ද වෙද්දිම දැනගෙන පශ්චාත්තාප වුණොත් වැරද්ද වෙනවා. පශ්චාත්තාප වෙන්නේ නැහැ. මේ මේවට කියතික මනුෂ්‍ය ධර්මනේ දේව ධර්ම කියලා. මේ නිසා මේකට කියනවා බයලජ්ජා කියලා. මට කියන දේව ධර්ම, සුඛ ධම්ම, ලෝකපාලක ධර්ම, බයලජ්ජා දෙක. වැරද්ද කරනකොටම පේනවා උඹ බලපන් උඹ කොච්චර පොරුන්දු වෙලා හිටියත් උඹ ඇති වැරද්දක් කරනවා. මේ වැරද්දේ ඉන්නේ. පශ්චාත්තාපෙ ඉන්නේ නැතුව මත්තේ මේක නොවීම පිණිස පරිසරය සකස් කරගන්න. ඉතින් ඒ දේ කරන්ඩ දේවතාවට සුසුකම් තියෙනවා. බුදුහාමරණ කියලා දෙන්න සුසුකමකුත් තියෙනවා. අපිට අහන්න සුසුකමක් තියෙනවා. අපි අඩු ගානේ සතිය පිටලා තියෙනවා කියලා චිත්තක්ෂණ සතිය පිටලා තියෙනවා කියලා අපිට ඇත්තට විශ්වාසයක් තියෙනවනේ. නැති සතියක් අපි පිටව ගත්තයි කියලා එච්චරමයි ගුරුනාංශ වෙන්නේ.
ඒකට පේන වැරදි ටික නටකට ගන්න එපා. ඒක දැනගෙන හිටියොත් තේ සම්බුද්ධා සම්මදක්ඛාතා මේක බුදුහාමුදුරු පෙන්ලා දෙන දේ කියලා බුදුහාමුදුරු කියනවා. තමන් ළඟ තියෙන හොද ටික ගුරුවරට ගන්න. තමන් ළඟ තියෙන නොතේරිච්ච වැරදි ටික දෝෂෙට ගන්නෑ. මේ භාවනා කරපු නිසයි මට මේකවත් වෙන්නේ කියලා ඒක මත්තර නොවීම පිණිස මතු කරලා පෙන්වන එක බුදුහාමුදුරු හතර ආකාරයකින් කරනවා. සන්දස්සේති සමාදපේති සමුත්තේජේති සම්පාංචේති කියලා. ධර්මයේ දන්නේ නැතිම කෙනෙක් බුදුහාමුදුරු ඊට ආවට පස්සේ එයා දන්නේ නැහැ මේ කතා කරන්නේ බුදුහාමුදුරු කියලා. අපි හිතනවා දකින්නකොට බුදුහාමුදුරු පෙනේ එහෙම එකක් නැහැ. එයාට සම්දර්ශනය කරලා පෙන්නනවා කලකිනි බුදු කෙනෙක්ින් උපදින්නේ කියලා. සම්දර්ශනය කරලා පෙන්නනවා ඔයා මේ සංසාරේ ඇවිදින ගම මේ ඉස්සරහට පුද්ගලෙක් හම්බෙලා ඉන්නවා ඒ පුද්ගලයා මේ කතා කරන්නේ කලාතුරකින් හම්බෙන අවස්ථාවක් මේක. ඔයා මේ බුදුන් ඉදිරිපිට ඉන්නවා කියන එක නොකිය කියන බුදුහාමුදුරු. සම්දර්ශනය කරලා පෙන්නන ඔබට වටිනා අවස්ථාවක් හම්බෙලා තියෙනවා. මේක සමාදන් වෙන්න ඔබ දන්නේ මොකද ඔබ බුදුහාමුදුරු අඳුරන්නේ. ඒසා බුදුහාමුදුරු කියනවා මම ඔයාලට කියන්නම් අපි මේ අවස්ථාවේ සමාදන් වෙනවා 100%ක්ම දැන් මෙතෙන්ට එන්න අතීතයට යන්න එපා. අනාගතයට යන්න එපා. වෙන කෙනෙක් ගැන හිතන්න එපා. වෙන තැනකට මේක සමාදන් වෙන්න. ඒක කියලා දුන්නත් තමයි කියලා දුන්න නැත්නම් කොහොමඩක්වත් බෑ. යා මෙතන ඉඳගෙන හෙට යන්න කරන තියෙන වැඩ කරන කල්පනා කරනවා. ඒක බුදුන් සමාදන් වෙන්නේ නැහැ නේ. ඒ නිසා ඉසල සම්දර්ශනය කළ සංසාර ගමනේ වැදගත් සම්දිස්ථානට ආවා. මේක සමාදන් වෙන්න. මේක ක්ෂණ සම්පත්තිය. මේ බුදුන් ඉදිරිපිට ඉන්නේ. මේ ඇහෙන්නේ ධර්මය. උඹත් සංඝයා. ඒක සමාදන් වෙන්න අපිට බෑ. ඔය අතීත අනාගත ප්‍රශ්න නිසා. ඒකල කෙනෙකුට සමාදන් වුණාට පස්සේ තමයි ශික්ෂාව තියෙන්නේ. ප්‍රතිපදාව. සන්දස්සේචි සමාජවේ සමුත්තේ ඒකල උත්තේජනය කරන ඔබ වගේ කෙනෙකුට විතරයි ප්‍රතිපදා කරන්න පුළුවන්. ඉතින් දැන් මේකත් ලොකු දෙයක්. තාත් වැඩ කඩක් තියෙනවා. සිල් සමාදන් වෙන්න තියෙනවා. සමාධිය තියෙනවා. ප්‍රඥාව තියෙනවා කියලා එයා ඉතින් දෙපරබාන ගතියක් එතක පිට තට්ටු කරලා සම්පාදනය කරලා කියනවා. ඔහොම තමයි හැම කෙනාම බුදු උනේ, රහත් උනේ. ඒ නිසා ඕක විතරයි ක්‍රමයේ කියලා මේ පද හතරකින් නොදන්න කෙනාට පෙන්නලා දෙනවා. බුදු කෙනෙක් මේ ඉන්නේ. ඔබ ළඟ තියෙන ඒ ක්ෂණ සම්පත්තිය කරුණාකර රැකපන්. එතකොට උඹට සීල සමාධි ප්‍රඥා ලැබෙනවා. ඒක ඔයිට වැඩි ටිකක් අමාරු වැඩක්. නමුත් මේකවත් නැති කෙනාට ඒකත් බෑ. අන්න ඒකේ ගියාට පස්සේ උඹ මේ සංසාරේ ජීවලක පාන ඉදිරියට යනවා කියලා යේ සම්බුද්ධා සම්මදක්ඛාතා. බුදු කෙනෙක් මේක පෙන්ලා දෙනවා ඒ පුද්ගලයාට අස්පනා පිට මේ බුදු පිළිමයක් ගාවට අපි යන්නේ ඒකට. අපි හිතනවා බුදුහාමට හඳු කුරක් ගාලා පතෙන් පතර ගියාම වැඩේ හරියයි කියලා. ජීකල දොර වැහුවට පස්සේ බුදුහාමට හුස්ම ගන්නවත් හම්බෙන්නේ නැහැ. කාමරයක් ඇතුළට දාලා පුළුවන් තරම් පහන් පත්තු කරලා පුළුවන් තරම් බුද්ධ පූජා ගෙනත් තියලා පුළුවන් තරම් පහන් මේ හඳු කුරු පත්තු කරලා දොර වහලා යනවා. ඉතින් බුදුහාමර අර චීනේ ගිහිල්ලා ඉල්ල වගේ මොහොරයක් දාගන්න වෙනවා. මේ මොනවාද මේ වෛරස් පුදුම හඩු ගඳක් නේ තියෙන්නේ මේ බුදු ගෙවල් ඇතුලේ. එයි මේ මලුත් කුණු වෙලා බුද්ධ පූජාවත් නරක වෙලා හඳුන් කුරුත් පත්තු කරලා පහනත් පත්තු කරලා දොර වහලා දාලා යනවා. අර හොඳ වෙලාවට අවුරුදු 6 දුෂ්කර ක්‍රියා කරලා ආපු නිසා බුදුහාමර කියලා ගාලල්ලා ඕක මම ඊට වැඩිය කාලා තිනවා උඹලට ඕන දෙයක් කරගන්න. මේ දවස්වල මෙල්බන් වල හඳුන් කුරපත්තු කරන තාන පහනපත්තු කරන තාන මොකද මේ හඳුන් මේ ගිනිපුර ගහනකොට පිට වෙන ගිනිපුරුවක් කඩන මුළු ප්‍රාන්තෙම ගිනි ගන්නවා. මොන જાති කරුවත් හරියන්නේ අපේ උපාසකම්මල ගිහලා ඔලුවට පහන් තට්ටු හතක් තියාගෙන බුදු බෝධි වටේ ඇවිදිනවා හාමුදුරන්ගේ ඉන්ෂුරන්ස් එක කෙලවෙනවා. එකක් වැටලා ගිනි ගත්තොත් ආයේ ගින්න හවදාගන්න නැතර ගන්න. කියනවා පුළුවන් තරම් පහන් පත්තු කරන්න එපා. බෑ. මේ දවල් 12ට පට්ටමත් දාන්න. පහන් පත්තු කරලා. දැන් බුදුහාමුදුරුවෝ හැබැයි මොනවත් කිව්වේ නැහැ. මම දැක්ක ලොකු ආමුදුර කියන මිසක් බුදුහාමුදුරුවෝ කට ඔල්ලා කතා කරන්න කියලා වැඩක් නැහැ. මේ ඉඳලා පිටරට ගිහේ රට මොඩියෝ. මේ ඉන්නේ නම් අමු මොඩියෝ මේ කට්ටිය. අරු රට මොඩියෝ. ඊ කරන වැඩ බුදුහාමුදුරුවෝ දැක්ක පහන පත්තු කරනවා. ඒක හොඳ වැඩේ හැබැයි. වැය වෙලා කරුවලේ ඉන්නවනම් හොඳයි. මොකද මේක එහෙම නෙවෙයි නේද ගිනින නේද කැටස්ට්‍රොෆික් ලෙවල් එකට අනුතුරු අඟවලා. ඒත් පහම්පත් වෙනවා. ඒත් අඳු කුරුපද මේක නෙවෙයි බුදුහාමුදුර සම්මදක්ඛාතා කියලා කියන්නේ. ඔබ තුලම පොඩි බුදුහානේ ජීවත් වෙනවා. සතිය තියෙන වෙලාව ඒක වඩපාන. ඒක වන්නකොට උඹට තේරෙයි අනුන්ගේ වැරදි නෙවෙයි මම කොච්චරක් අසතිමත්ද. අන්න ඊගෙන පශ්චාත්තාප වෙන්න එපා. මේ සතිය වඩන්නේ කොහොමද? මේක බුදුහාමුදුර කියලා දීලා තියෙනවා.
ඉතින් ඇත්තටම මේ දේවතාවටත් ඕනේ මේ ගිනි කුලක පත්තු කරන්න තමයි. පෙන්ලා දෙන්න තමයි. එතකොට චරන්ති විසමං සමේති කියලා විසම ලෝකේ ආ සමල්ලිත හැසිරෙනවා. ලෝකෙ ඔක්කොම පව් කරන්නේ. ඊතර අයයි දන්න අයයි ඔක්කොම මමත් සත්‍ය තීනට පව් කරන්නේ. ඒක විසම බිමක්. විසමේ චරන්ති විසමේ සමේ. මේක ලොකු ස්වාමීන් වහන්සේ දිනපොතේ ලියනවා. විසම ලෝකේ සමහිත ප්‍රවැත්වීම තමයි යෝගාවචරය කියන්නේ. පොළොව මට්ටම් කරන එක නෙවෙයි. ඒක යෝගාවේ බුල්ඩෝසර් වල වැඩ. ඒක මේ පාරවල් හදන අයගේ වැඩ. අපිට මේ පොළොව මට්ටම් කරලා ඉල්ලන්න යන්න එපා. ඒක මට්ටම් වෙන්නේත් නැහැ මේ ලෝකේ හතරස් නැහැ. කව්. මේ විසම ලෝකේ සමහිත පැවැත්වීම. ඉතින් ඒක දන්නේ නැති මිනිහට නටන්න බැරි පොරව ඇදයි කතාව තියෙන්නේ. උට කිසිම තැනක කැම්ප් එකක් ගහගන්න දන්නේ නැහැ. උට කිසිම තැනක ඇති දේ හැඩගස්සලා ජීවත් වෙන්න හැටි දන්නේ නැහැ. උන්ට සුපර් මාකට් එකෙන් බඩු ඕනේ මේ ඕන දෙයක් කරන්න. සුපර් මාකට් එකේ හරියනම තක උට හරියන්නේ නැහැ නේ. එවනේ ස්කවුට්ලට තියෙන ලී කැලක් ගත්තාම කුඩාරක් හදලා කියලා දෙනවා. ලී කැලක් ගත්තා හැන්දක් හදන්න හැටි කියලා දෙනවා. ලී කැලක් ගත්තාම දත්‍රියපත්තු කරගන්න හැටි කියලා දෙනවා. දැන් මොකක්වත්ම දන්නේ නැහැ. මේ කැම්පින් කරනවා. යාම පොඩි ළමයින්ට ගින්දර පත්තු කරන්න වෙනම කියුබ් එකක් තියෙනවා. ඒක අතුරු දාලා පත්තු කරලා පත්තු කරන දරත් ඒ කඩෙන්ම ගේන්න පුළුවන්. මේ ළඟ තියෙන දර ගත්තොත් දර. මේ කැම්ප් එකේ තියෙන දර අහුර ගත්තොත් දර. ගිනි ගොඩක් ගැහුවොත් දර. අර කියන තැන විතර මේ දවස්වල එහෙමවත් කරන්න දෙන්නේ. ඉතින් මේ ගිනි ගොඩ පත්තු වෙනට පේනවා කී දෙනෙක් හම්බ කරගෙන කනවාද? මේ කැලේ මිනිහා ගිහලා කැලේ දර ටිකක් කරන්න ඇවිල්ලා ගිනි ගොඩක් පත්තු කරන කහන එකනේ තියෙන්නේ. අරගෙන ඔක්කොම ඒ වෙයා හවුස් එකෙන් ගේන්න. ලිපත්තෙන් පත්තු කරන භූමි තෙල් ටිකක් තෙහෙන් ඒක පොඩි කියුබ් එකක් දෙනවා. දර ටිකක් තෙහෙන් හරි ගැසලා ගිනි ගොඩක් ගහගෙන අර සතුටු වෙනවා අර පොඩි උන් වගේ. නැත් ස්කවුටින් වල එහෙම කන්නේ වෙයි තියෙන්නේ මේ. ඇති දෙයින් වැඩේ කරගෙන යන එක. ඉතින් මේ වගේ බුදුහාමුදුරුවෝ අපි බිමට බැස්සුවා. බැස්සලා අපි ළඟ තියෙන බුද්ධත්වයේ පෙන්ලා දුන්නා. පිළිදෙලිකව ඒ බුදුහාමුදුරන්ට වැඳපන්. නිතරම සත්‍යමත් වෙනවා. කොයි තැනදී සත්‍යමත් වෙයි ඒ සත්‍යමත් වෙච්ච එකම ඔබේ වැරදි ටික පෙනී. එතකොට ආතතියක් එයි. වැරදි දකි. අනුන් කිසිම සතියකින් නැති බව උඹට තේරෙයි. මේක මේටදී හදන්න පුළුවන් බව තේරෙයි. හතරෙන්ම අසහනයක් එනවා. ඉතින් ඒ අසහනේ තියෙන දැන් සත්‍යමත් බව දැනගන්න. යම් වෙලාවක අපිට අසහනයක් ආවනම් දුකක් ආවනම් ඒ සතිය තියෙන නිසා ඇවිල්ලා තියෙන්නේ ප්‍රතික්ෂේප කරන්න එපා. ඔක පරම දුක්ඛ සත්‍ය කියලා බාරගනි. ඒකට කියනවා දුක්ඛ ආර්ය සත්‍ය කියලා. ඒ නිසා වෙත පැමිණෙන දුක ආර්ය සත්‍යයක් විදිහට බාරගන්න එක සිංහලයා කිව්වේ පැමිණි දුක් පැණිදායි කියලා. දැන් එහෙම සිංහලෝ නැහැ. දැන් ඉන්න සිංහලෝ පැමිණි දුක් ආණ්ඩුව නිසා, පැමිණි දුක් වැස්ස නිසා, පැමිණි දුක් ඍතුව නිසා, පැමිණි දුක් ඇමරිකාව නිසා කියන જાතියක් ඉන්නේ. පැමිණි දුක් පැණිදා කරගත්තා නම් අපිට එnde නිවනට ලඟ වෙනවා. ඉතින් ඒ දේ බුදුහාමුදුරුවෝ කියවන්න තමයි මේ దేవතාවා ඒ අපරිවිජ්ජ සූත්‍රයේ සඳහන් කරනවා තේ කාලෝ තේසං උපුජ්ජන්තු අවදි වෙන්න කාලයයි ස්වාමීන් වහන්සේ බුද්ධෝත්පාද කාලයයි. ඉතින් උඟ දෙන කිත්නවා ඒ කාලේ නැති దేవතාවෝ ඉන්න වෙලාව බුදුහාමුදුරුවෝ ඇත්ත දැන් බෑ කියලා ඒත් කාලා බුදියන්න කැමතියි. මොන් මේ ශාසනයේ තියෙන තාමත් ඉන්නවා මේවට දැනගෙන කරන අය. ඒ නිසා තේසං කාලෝ පබුජ්ජಂತಿ මේ අවදි වෙන්න කාලයයි ඇස්සැත්තෝට දකි. කන් ඇත්තෝ අසයි. නැති ඇත්තෝ ගැන කලබල වෙන්න එපා. කියලා දෙන්න යන්නත් එපා. එතකොට වැඩේ නිකන් බුද්ධ ආගම ධර්මය අව탁සර කෙරුවා. කෙරුවට කමක් නැහැ. පශ්චාත්තාප වෙනවා. ඒ වෙනුවට Tamanට සංවේග පිහිටවගෙන ඉදිරියට යන්නයි මේ දේවතාව දේශනා කරලා තියෙන නිසා මේ වගේ පිළිසකට ඇර මේක කිව්වට සතුටු වෙන්නේ නැහැ කවුරක්වත්. ඒකට ඒ කනගාටුයි මොකද තාම සතිය පිහිටලා නැහැනේ. සතිය පිහිටුවේක නම් තමයි පිහිටුවා ගන්නලා සතිය දැකලා ඒ තුලින් දකින්න දර්ශනය දැකලා තමන්ගේම අඩුපාඩුකම් ටික මේ තව මැරෙන්න තියෙන කාලේ අතරතුර මත්තේ වර්ධි නොවීම සඳහා කටයුතු කරනවා නම් දෙයියොත් වඳිනවා. බ්‍රහ්මයොත් වඳිනවා. මිනිස්සු වඳින්නේ නැහැ. මිනිස්සු වඳින්නේ අන්තිමටම. ඒකට මේ දෙවියෙක් සාක්ෂි වෙලා තියෙන නිසා අපි යන පාරේ අපේ වැඩ පිළිවෙල අපි සතුටු වෙලා අපේම වැරදි ටික දැනගැනීමේ මාර්ගයක් පිට මිස මෛත්‍රී බුදුහාමුදුරලා අත දික්කලා අපිව කොට දමාවි. නැත්නම් අපි පින් කෙරුවට පස්සේ ඒ පින් ඇවිල්ලා අපිට කොට දමාවි. අපිට පහසුකම් සලසලා දෙවි පින. නමුත් මේ දේ හරියට
කාලෝතේ සුපබුජ්ජන්තු කියන දේ අපි ළඟ තේරුම් කරගත්තේ නැත්නම් අමාරුයි. අන්න ඒ ටික තේරුම් කරගන්න දෙන්නයි මේ පැය කාලයක් ගත්තේ. ඒ නිසා සියලු දෙනාට තමන් කරන යන වැඩේ පිළිබඳ සද්ධාව ගෞරවය පහළ